Recording in progress. හරි අපි බලමු අද පාඩම. අද අපිට මූලික පාඩමක් විදිහට කතා කරන්න තියෙන්නේ ව්‍යංජන අක්ෂර. එතකොට මේ ටික කතා කරන්න කලින් දැන් අපි ළමයින්ට මතකද අපි පළවෙනි දවසේ සර කතා කරානේ. අපි සර විදිහට අකුරු 10ක් ඉගෙන ගත්තා. මම කෝකටත් දැන් අද දෙවෙනි දවසේ නිසා පොඩ්ඩක් ඊයේ කරපු ටික විනාඩි 5න් 10න් වගේ මතක් කරගමු අපි. එතකොට කොහොමද ඔයාලට ඒ ටික ආයෙ මතක් වෙනෝනේ. සාරාංශයක් කරොත් අපි කතා කරන්න ගත්තේ කොරියන් භාෂාවේ කොරියානු හෝඩිය ගැන කතා කරන්න. එතකොට මුලින්ම අපි ඉගෙන ගත්තේ හංගුක් මල්නේ. අපි කෝ කොරියානු භාෂාව. එතකොට මෙන්න මේ කොරියන් භාෂාවේ අපිට ඉගෙන ගන්න හම්බුණා අකුරු කීයක්ද 40ක් නේ. දැන් ඔයාලට මතක ඇති අකුරු 40ක් තිබ්බා. එතකොට ඊයේ මං මතක ඇති ඔයාලට මෙන්න මේ සර 10 අපි වෙනම කතා කරානේ. සර 10 අපි මුලින්ම අරගත්තා. ඒ ගද්දී අපි මතක ඇති දෙයක් කිව්ව. දැන් කොරියන් භාෂාවේ මූලික අපිට වචනෙකුත් හම්බුණා. සිංහලෙන් නම් අපි කිව්ව හංගල්නේ. අපි කිව්ව කොරියානු හෝඩියට. එතකොට කොරියන් හෝඩියේ මුලින්ම අපි ඉගෙන ගන්නේ සර අකුරු. සර අකුරුදී අපිට ප්‍රධාන නීති දෙකක් තිබ්බ ඉගෙන ගන්න. දැන් ඔයාලට මතකද? කවුරු මතක කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න. මොකද්ද නීති දෙක? අපි අකුරක් ලියද්දි ප්‍රධාන නීති දෙකක් තිබ්බනේ. අකුරක් ගත්තම අකුරේ වර්ග දෙකක් තියෙනවා. සිරස් 4 තියෙන අකුරු තියෙනවා. තවත් තිරස් 4 තියෙන අකුරු තියෙන නැත්තම් කෙලින් හරහාටනේ. එතකොට මෙන්න මේ අකුරු වර්ග දෙක තියෙන නිසා කොරියන් අනිවාර්යයෙන්ම වචනයක් අපි ලියද්දි මුලින්ම අකුරු ලියද්දි සිරස් අකුරක් ලියනවනම් සිරස් අකුරක් අපි නැත්තම් කියන කෙලින් අතර ලියන අකුරක් ලියනවනම් අනිවාර්යයෙන්ම ලියන්නේ ඉහළ සිට පහළට. උඩ ඉඳන් පහළට තමයි අපි ලියන්නේ. ඒ වගේම තිරස් අකුරක් ලියනවනම් අපිට මම දැන් පොඩි සාරාංශයක් කරන්න ඊකේ පොඩි ඔයාලට මතකයිනේ. තිරස් අකුරක් කිව්වා හරස් අතර ලියන අකුරු. ඒ අකුරු අපි අනිවාර්යයෙන්ම ලියන්නේ වමේ සිට දකුණට. අපි කවදාවත් දකුණ ඉඳන් වමට කොරියන් අකුරු ලියන්නේ නැහැ. වමේ ඉඳන් දකුණට තමයි ලියන්නේ. මෙන්න මේ නීතිය අනුව අපි ළමයින්ට මතක ඇති. අපි කතා කරා මෙන්න අපි මේ හෝඩියේ මුල්ම අකුරු 10නේ. එතකොට පටන් ගද්දි මම පළවෙනිම අකුර විදියට ගත්තේ ඔයාලට ආ කියන શબ્දේ. එතකොට මේක කතා කරද්දි මම දෙයක් කිව්වනේ. කෙනෙක්ට පළවෙනි අකුර පුළුවන් නම් මේ අකුරු 10 මුණත් මතක තියාගන්න ලේසි. හේතුව කොරියන් භාෂාවේ අකුරු වල සමානකම් තියෙනවා. එකම හැඩේ අකුරු තියෙන්නේ. ඒතර කෙනෙක්ට පැටලෙන්න පුළුවන්. හැබැයි මේ කෙටි ක්‍රමය අල්ලගත්තම මතක තියාගන්න ලේසි. අපි පළවෙනියටම ගත්ත අකුරු අර විදිහටම ඉහළ අපි ලියද්දි ලිව්වනම් ඉහළ සිට පහළට වමේ සිට දකුණටනේ. මං ඔයාලට කිව්ව මතක ඇති දැන්. මට හැබැයි ඉුවේ නැහැ කවුරුත් නේ. ඔයාලා ලිව්වද මොකද උනේ? අකුරු ටික ලිව්වද? එක මං කිව්ව එක අකුරක් 10 ගානේ අනිවාර්යෙන් ලියන්න අකුරු 10 නම් එතකොට අකුරු 100ක් ලිය වෙනෝනේ. එකක් 10 ගානේ. ඊළඟට එහෙම කොළ 3ක් ලියන්න කිව්වනේ. අනිවාර්යෙන්ම ලියන්න. දැන් අද දවසෙත් මම කතා කරන්නේ කොරියන් භාෂාවේ අකුරු ව්‍යංජන අක්ෂර කතා කරන්නේ. එතකොට එතනින් පස්සේ ඉතුරු ටික යද්දී ඔයාලට හරි. එතකොට අපි සාමාන්‍යයෙන් කොරියන් අක්ෂර කතා කරද්දී මූලිකව අකුරු 10 මුලින් කතා කරන්නේ. එතකොට මුලින්ම අපි ඉගෙන ගන්න සරේ තමයි මෙන්න මේ ආසරේ. දැන් මේක ලියද්දී ඔයාලට තේරෙනවා අපි සාමාන්‍ය අකුරක් ලියද්දී ඉහළින් ඉඳන් පහළටනේ. උඩින් ඉඳන් පහළට පළවෙනි කොටස ආවා. දෙවෙනි කොටස වමේ සිට දකුණට. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. මං කිව්වා ඔයාලට මෙන්න මේ විදියට එක අකුරක් 10 ගානේ අකුරු සෙට් එක ලියන්න කියලානේ. අනිවාර්යයෙන්ම අද ලියන්න. මොකද දැන් අද මම කතා කරන ඔයාලට ව්‍යංජන අක්ෂර ඉතුරු 14 අපි කතා කරනවා. ඒක නිසා අද පුළුවන් නම් මේ වැඩේ ඉවරුනාම ලියන්න. එතකොට හෙට සම්පූර්ණ මම ක්ලාස් එකේ මේ අකුරු වර්ග ටිකම ආයි සැරයක් කතා කරන අභ්‍යාස ටික පිළිවෙලට ඔයාලට ඒ ටික ලියවනවා ආපහු. ඒතර ඔයාලට මේ සතියෙන් හරියටම සර ව්‍යංජන ටික පිළිවෙලට ඉවර වෙනවා. හරි. එතකොට මතක ඇති අපි දැන් ඊයේ පළවෙනි අකුර කතා කරද්දි මම ඔයාලට මතක ඇති කිව්වා පළවෙනි අකුරත් එක්ක මම ඔයාලට දෙවෙනි අකුරත් මතක තියාගන්න කිව්වනේ. ඒකට හේතුවක් කිව්වා පළවෙනි අකුර විදියමයිනේ. ඉහළ සිට පහළට වමේ සිට දකුණට වමේ සිට දකුණට කොටස් දෙකක් හැබැයි එනවා. එහෙනම් කොරියන් භාෂාවේ මේ යා શબ્දේ වෙනස් වුනේ යා શબ્දෙට ඉරි කොටස් දෙකක් කෙන එකෙන් විතරයිනේ. එතකොට අපිට කොරියන් භාෂාවේ අකුරක් අඳුරගද්දි කොතන දැක්කත් අපිට මේ වගේ අකුරු වර්ග දෙකක් අපිට හම්බෙන්නේ නැහැ. දැන් මේ අකුර කොතන තිබ්බත් අපි ගන්නේ ආ શબ્දේ විදියට.
මේ අකුර අපි ගන්න යා ශබ්ද විදියට. ඒතර අපිට ශබ්දයක් විදියට ආයා කියන ශබ්ද දෙක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා මතක ඇති ඔයාලට ඊළඟ අකුරු ටික මම වෙනම ගත්තනේ. මේ අකුරු ටික කතා කරද්දී ඔයාලට ඊයේ මම කිව්ව මුල් අකුරු හතරම අපි ඊළඟට එකට ගත්තේ. මේකට ගන්න හේතුවකුත් කිව්වනේ. ඔයාලට මතක ඇති මම මෙන්න මේ අකුරු දෙක වෙනම ගත්තනේ. ඔයාලට ලියද්දිත් මම එක දෙයක් කිව්වා. දැන් අකුරක් ලියද්දි වමේ සිට දකුණට ඉහළ සිට පහළට ඒ වගේම ආයි මේකත් ඒ විදිහටම ලියවෙන්න ඕනේ. එතකොට මම තව දෙයක් කිව්වනේ. මේ අකුරු පෙන්නද්දී ඔයාලට මේක මම වෙනම පාට කරලා තමයි පෙන්වුවේ හේතුව පොඩි විශේෂත්වයකුත් කිව්වනේ. කාටද මතක? ඇයි මං එහෙම මේ අකුරු දෙකේ මොකද්ද මේකේ සමානකම? කාටයි මතකද? මම මතක් කරගන්නේ. අපි එතකොට කිව්ව දැන් මෙන්න මේ තියෙන අකුරමයිනේ. අපි මේක අනිත් පැත්ත හැරෙව්වට පස්සේ මේක කොරියන් භාෂාවේ ඕ ශබ්දේ නම් මේකත් ඕ ශබ්දෙම තමයි. හැබැයි ඒක අපි ගන්නෙ දීර්ඝ විදියට. දිශාව වෙනස් කර එක විතරමයි කරේනේ. මේ තියෙන අකුරම අනිත් පැත්ත හරවල විතරයි. ඒතර මේ අකුරු දෙක කොතන දැක්කත් මේක අපි ගන්නෙ කොරියන් භාෂාවේ ඕ ශබ්දයක් විදියට. මේක අපි ගන්නෙ දීර්ඝ ඕ ශබ්දයක් විදියට. ඒ වගේම මතක ඇති මම ඔයාලට මෙන්න මේ අකුරු දෙකත් එක විදියට ගත්තේනේ. ඒකටත් හේතුවක් තිබ්බනේ. මේ අකුරු දෙක. ඒකෙත් අර වගේම ඉරි කොටස් දෙකක් එක්ක අර විදියම අකුරනේ. මෙතනත් අර විදියමයි. හැබැයි අපි ඒකෙත් තේරුම් ගත්ත තියෙන අකුරම තමයිනේ. අපි මේ මම මේක අර පාට කරලා ඔයාලට පෙන්නුව පොඩ්ඩක් හරි අදහසක් ගන්න නැත්නම් ඒක පාර තේරෙන්නේ නැහැ නේ. දැන් මෙන්න මේ අකුරම අනිත් පැත්ත හරවපු එක විතරමයි කරේ. එතකොට වෙච්ච දේ තමයි කොරියන් භාෂාවේ අකුරක් විදියට අපි මේ ශබ්ද කිව්වනම් යෝ කියලා. මේකත් යෝ තමයි. හැබැයි ඒක දීර්ඝ යෝ විදියට අපි ගත්තනේ. එතකොට දැන් කෙනෙක්ට පාඩම් කරද්දි ගොඩක් ලේසි හේතුව ආයි වෙනම මතක තියාගන්න දෙයක් නැහැ. මේ අකුරු දෙක කොතන දැක්කත් අපි ගන්නේ ඕ ශබ්ද. දිශාව වෙනස් වෙලා නම් දීර්ඝෝ. මේ අකුරු දෙක අපි කොතන ගත්තත් ගන්නේ යෝ ශබ්ද. දිශාව මේ පැත්තට වෙනස් වෙලා නම් දීර්ඝයෝ. ඊළඟට අපි කතා කරා කොරියන් භාෂාවේ ලේසිම අකුරු හතර. මේක නම් ගොඩක්ම ලේසි හේතුව අපි ඉංග්‍රීසි අකුරක් එක්ක සඳහන් මතක ඇති අපේ ළමයි හැමෝම T අකුර දන්නෝනේ. හැබැයි මේක පොඩි වෙනසක් තියෙන කොරියන් භාෂාවෙන් ලියද්දී ඌ ශබ්දේ ඉහළ කොටස ටිකක් ලොකුයි. පහළ කොටස පොඩියට තමයි ලියවෙන්නේ. අපි ශබ්දයක් විදියට ගත්ත කොරියන් භාෂාවේ ඌ කියන ශබ්දේ. එතකොට මේකත් මතක ඇති වලට මම ඊයේ කිව්වා පාඩම් කරද්දී මේ දෙක එකට ගන්න හේතුව මේකේ ආවේනික හැඩයක් අපි හැමෝටම පේනෝනේ. මේකත් ඒ වගේමයි. හැබැයි ඒකේ ඉරි කොටස් දෙකක් තියෙනවා. එතකොට අපි ශබ්දයක් විදියට මේක වුණනම් මේක අපි ගත්තේ කොරියන් භාෂාවේ යූ ශබ්දෙනේ. ඊළඟට අන්තිම අකුරු දෙක අපි කතා කරා ළමයින්ට මෙන්න මේ නිකම්ම යටින් ඉරි කෑල්ලක් ලියන වගේ අපි තිරස් අතට ඉරි කෑල්ලක් ලියද්දි කිව්වේ කොරියන් භාෂාවේ ඕ ශබ්දේ. මං කිව්ව කෙනෙක්ට පැටලෙනවා නම් අපි ආ ශබ්ද ඉගෙන ගත්තනේ. මේක ආ නෙවෙයිනේ. මේක ඕ කියලා අපි කියන්නේ. අරක මේක අපි ඇදලා කියවනෝනේ. මේක අපි කියන්නේ ඒ වගේම අන්තිම අකුර අපි ඉගෙන ගත්ත සරවල හම්බෙච්ච ඊ ශබ්දෙනේ. ඒකත් මාරම ලේසි. අපි කිව්වා ඉහළ සිට පහළට නිකම්ම ඉරි කෑල්ලක් අඳිනවා වගේ තමයි කොරියන් භාෂාවෙන් ඊ ශබ්දේ තියෙන්නේ. ඊයේ අපි මෙන්න මේ ටික තමයි කතා කරේ මූලිකවනේ. ඊළඟට මම දෙයක් කිව්ව කාටද මෙන්න මේක මතක. අපි ඊයේ කිව්වා මේ උච්චාරණය කළ හැකි සර. අයි මේ මෙහෙම එකක් අපි ඉගෙන ගන්න උච්චාරණය කළ හැකි සර. නිකම්ම සර අපිට ලියන්න පුළුවන්. ඇයි අපි මේ උච්චාරණය කළ හැකි සර ලියන්න හේතුව දන්න කෙනෙක් ඉන්නවද? මම ඊයේ කිව්වනේ. ඒකට හේතුවක් තිබ්බනේ. නිකම්ම සර අපිට ලියන්න පුළුවන්ද? අපි දැන් ඉගෙන ගත්තට අපි ඉගෙන ගද්දි ලියනවා ඉතින්නේ. ඒ වුණාට අපිට කොරියන් භාෂාවේ කවදාවත් කොතනකවත් සර තනිව ලියන්න බෑ. අනිවාර්යෙන්ම ව්‍යංජනාක්ෂරයක් අඩංගු විය යුතුමයි. ඒ නිසා දැන් ව්‍යංජනාක්ෂර අපි දැනගෙන හිටියේ නෑනේ. මං ගෝ ව්‍යංජනාක්ෂර 14ක් තියෙනුනේ. හැබැයි මේ 14 අපි දන්නේ නැති නිසා මේ 14 එකක් තියෙන බිඳුව කියන ව්‍යංජනේ. මේකේ විශේෂත්වයක් තියෙන කිසිම શબ્දයක් මේකේ නෑ. ඒක නිසා අපි කරන දේ ඉගෙනගත්ත සර අකුරු 10ට මෙන්න මේ බිඳුව ව්‍යංජනේ දාගෙන යනවා. එතකොට අපි ඕනම කොරියන් වචනයක දැක්කොත් මේ වගේ වලට බලා ගන්න පුළුවන් හේතුව සර තනිව ලියන්නේ නැතුව මෙන්න මේ විදිහට ව්‍යංජන එක තමයි ලියන්නේ. එතකොට මේ එකක් විතරයි මේක. මේ වගේ තව 13ක් තියෙන. එතකොට මේ 14ම ඕන වෙලාවක එන්න පුළුවන්.
අපි නම් මුලින් ඉගෙන ගද්දි බිඳුවත් එක්ක ඊයේ කතා කරා. හරි. කාටද මතක මේකේ මං සර වර්ග දෙකක් කිව්වා. ඒක නම් අනිවාර්යෙන් කවුරු කියමු බලන්න. සර වර්ග දෙකක් ඉගෙන ගත්තා අපි ඊයේනේ. මෙන්න මේ ටික මං වෙනම පෙන්නුවා. ඊළඟට මෙන්න මේ කොටස් ටික වෙනම පෙන්නුවා. ඊළඟට මං තව දෙයක්ත් කිව්වා. ඒ දෙක තේරෙන්නේ නැත්තම් මෙන්න මේ දෙකෙන් අපිට ඒ දේ පෙන්වන්න පුළුවන් කියලා. කාටද මතක සර වර්ග දෙක? සර වර්ග දෙකකට බෙදුවනේ. මොකද්ද වර්ග දෙක? මතක කෙනෙක් ඉන්නවද? අකුරු හැඩෙන් කියන්න පුළුවන් නේ. හොඳ අවධානයෙන් ඉන්න. මතක ඇති අපි සිරස්සර කිව්වනේ. සිරස් අතට තියෙන අපි දැන් මුල් කොටස මේ මුල් අකුරු හතරෙම සිරස් කොටස දෙකකින් යුක්තයිනේ. අනිත් සිරස් කොටසත් එක්ක බලද්දි සිරස් කොටස දිගයි. නැත්නම් අපි කියන කෙලින් අතර තියෙන කොටසනේ. අන්න ඒවට අපි කියන කොරියන් භාෂාවේ සිරස්සර. එහෙනම් අනිත් මේ මොනවද? තිරස් කොටස විශාල ඒවට අපි කියනවා තිරස්සර. මේක කොහෙවත් අහන්නේ මේ මොකද්ද කියලා. හැබැයි ඔයාලා පොඩ්ඩක් අදහසක් තියාගන්න. අපි ඔන්න ඔය විදිහට සර වර්ග ටිකක් තිය අඳුරගත්තනේ. තිරස්සරයි සිරස්සරයි ටික. දැන් මේ ටික එතනින් තේරෙන්නේ නැත්තම් මං කෝ මෙන්න මේ අකුරු දෙකෙන් වැඩේ අල්ලගන්න පුළුවන්. මෙන්න කෙලින්ම තිරස් අකුර. එහෙනම් මේක තිරස්සරයක්. මෙන්න සිරස් විදිහට තියෙන එක එහෙනම් මේක සිරස්සරයක්. ඔන්න ඔය ටික අපි කතා කරලා මතක ඇති ඔයාලට අපි වචන හතකුත් අන්තිමේ කතා කරානේ. මේක මං කෙටියෙන් කියන්නම්. අපි කතා කරද්දි මං කිව්වා පාඩම් කරද්දි පුළුවන් නම් එක වචනයක් 5 පාරක් ලියන්නනේ. එක වචනයක් 5 ගානේ ඊ කියන එක. හොඳට හිත ලියන්න අදහසක් තියාගෙන මං කිව්වා පුළුවන් නම් AI පාවිච්චි කරලා ඔයාලට සර්ච් කරන්න උනත් පුළුවන් නේ. රූප උනත් මේවට එනවා. වචනේ සර්ච් කරගම. හරි. එතකොට මෙතනදී මං කිව්වා බිඳුවත් එක්ක ඊ ශබ්දේ අපි ඊ කිව්ව කොරියන් භාෂාවෙන් දෙකේ ඉලක්කමට අපිට හම්බුණ බිඳුවත් එක්ක ඕ ශබ්ද මම මේ කියන්නේ පොඩ්ඩක් අධි ස්පීඩ් එකේ මේක සරලවම පැය 1 විනාඩි 20ක විතර රෙකෝඩ් එකක් ඇති. ඒක හොඳයි. අපි ළමයි හැමෝම බලන්න. අද අලුත් ළමයෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ රෙකෝඩ් එක ආපහු බලා ගන්න. මට මෙසේජ් එකක් හරි දාන්න. මම එතකොට ඒක ආයෙ වන්න. හරි. එතකොට දෙවෙනි වචනේ බිඳුවත් එක්ක ඕ ශබ්දය අපි කිව්ව ඕ එකනේ. අපි ඕ කිව්ව චීන සංඛ්‍යාව. අපි සංඛ්‍යා කතා කරමු ඉස්සරහට පහේ ඉලක්කම. බිඳුවත් එක්ක ආ ශබ්දය ආ හරි. බිඳුවත් එක්ක ඊ ශබ්දය ඊ හරිනේ. දැන් වලට මම මෙහෙම කියද්දි තේරෙනවා ඇතිනේ. මුල අපි කතා කරන්නේ ඊයේනේ. ආ එකයි ඊ එකයි. කියද්දි ආයි අපි ආයි කිව්ව ළමයට. බිඳුවත් එක්ක ඌ ශබ්දේ ඌ හරි. බිඳුවත් එක්ක අපි ඉගෙන ගත්ත යූ සරි. ඌ එකයි යූ එකයි. කියද්දි ඌ යූ කියනවා අපි කිරිවලට. ඊළඟට අපි කතා කරා දැන් අද පාඩමට කලින් පාඩම ඕනේ නැහැ. හේතුව මේ අද පාඩමේ අපි ව්‍යංජන අක්ෂර කතා කරන්නේ. හැබැයි මේ රෙකෝඩ් එක අනිවාර්යෙන් අපේ ළමයි ආයි බලන්න බැරි වුණ කෙනෙක් ඉන්නවනේ. මොකද නැත්නම් එකපාරම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. බිඳුවත් එක්ක ඕ ශබ්දය අපි ඉගෙන ගත්ත දීර්ඝෝනේ. බිඳුවත් එක්ක ඊ එක ඊ. හැබැයි අපි දන්නෝ ඕයි තමයි. හැබැයි අල කියද්දි මේක ඉතින් ඇදලා ලිව්වට අපි එහෙම කියන්නේ. ඕයි කියනවා අපි ගකින් වලට. අපිට ගොඩක් ඉස්සරහට වචන වලදී ඒ දකින්න පුළුවන්. දීර්ඝ කරලා අපි ලියන්න ඉගෙන ගත්තට කියද්දි අර විදිහට තමයි කියන්නේ. බිඳුවත් එක්ක ඊ ශබ්දය අපේ ළමයි දන්නෝ ඊනේ. බිඳුවත් එක්ක යූ එක යූ. ඊ එකයි යූ එකයි. අපි කියනවා යූ. අපි යූ කියනවා සිංහලෙන් අර්ථයක් විදිහට ගත්තොත් කොරියන් භාෂාවෙන් හේතුවට. බිඳුවත් එක්ක යෝ ශබ්දේ බිඳුවත් එක්ක ඌ ශබ්දේ. යෝ එකයි යූ එකයි. අපි යෝ කියන නරියට. දැන් මෙන්න මෙතන සමහර ළමයින්ට මෙන්න මේ වචනේ පැටලෙනවා පොඩ්ඩක්. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. මෙන්න මේ යෝ ශබ්දෙනේ. දැන් මේක එකපාර ඔළුවට යන්නෙම නැත්තම් අපි ඉගෙන ගත්ත මෙන්න යෝ සරේ. ඕකට ඉතින් බිඳුව ව්‍යංජනේ දාලා මෙහෙම තමයි ලියවෙන්නේ. අනිවාර්යෙන්ම මෙන්න මේ ටික ලියන්න හැමෝම වරදින්න හරි. එතකොට තමයි මේ ටික හුරු වෙන්නේ. ඒකයි මං කිව්වේ අනිවාර්යෙන් මේ අකුරක් 10ක් ලියන්න. මේකේ මං කෝ කොළ දෙකක් ලියන්නනේ. අනිවාර්යෙන් මේ සතිය වැඩ ටික ඉවර කරන්න කොහොම හරි. එතකොට මේකේ කොළ දෙකක් අනිවාර්යෙන්ම ලියන්න. අකුරු 10 ගානේ සෙට් දෙකක් ලියවෙන්න ඕන. වචන ටිකත් 5 ගානේ ලියන්න. හරි. අපි යමු අද පාඩමට. දැන් මොනවා හරි වලට දැනට ගැටලුවක් තියෙද? ඊ කරපු ටිකේ මොනවා හරි තේරුම් නැත්නම් තියෙද? හොඩි මොනවා හරි සර ටිකේ. තියෙනම් අනිවාර්යෙන්ම අහන්න. මම දැන් අද කතා කරන්නේ ව්‍යංජනාක්ෂර. මේකෙත් මං සරලම ක්‍රමෙන් ඔයාලට කියලා දෙන්නම්. මතක තියාගන්න කෙටිම ක්‍රම ටිකේ. දැනට මොනවා හරි අවුල් තැනක් තියෙද? අනිවාර්යෙන් අහන්න තියෙන. ටයිප් කරලා හරි දාන්න. හරි. එහෙනම් අපි පටන් ගමුනේ අද පාඩම. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ කොරියානු හෝඩි අපිට ඕන වෙන ප්‍රධානම දෙවෙනි කොටස. එතකොට අපි අපේ ළමයි හැමෝටම දැන් සර 10 පුළුවන් නේ.
ඊළඟට අද අපි දැන් මේ කතා කරන්න යන්නේ ව්‍යංජනාක්ෂර 14. එතකොට අද කොටසෙන් පස්සේ අපිට 24ක් පුළුවන්. අකුරු අපිට තියෙනුනේ 40ක් ඉගෙන ගන්නනේ. හරි. අපි බලමු. එහෙනම් ඔන්න අද කතා කරන පළවෙනි අකුර. දැන් මේකේ හැබැයි පොඩි කොටසක් ඕන සරවල අපි මම මතක් කරද්දි කෙටි ක්‍රමයට සර පොඩ්ඩක් මතක නම් වැඩේ ලේසි. මම මේ කෙටි ක්‍රම ටිකත් එක්කම කියන්න. හරි. එහෙනම් මුලින්ම අපිට හම්බෙන අකුර කාටද මතක මේ මෙන්න මේ අකුර කාටද මතක? අපි ඉගෙන ගත්ත සරයක් නේ. කාටද මතක? අග්ගල මතක් කෙනෙක් කියමු බලන්න. මොකක් සරි? වැරදුනට කවන්නේ කියන්න බලන්න. අපි මොකක්ද ඉගෙන ගත්ත සරේ? සරවල අන්තිම එකට කලින් අකුර ඉගෙන ගත්තේ නේ. මොකක්ද අකුර? සිංහලෙන් කියවනම් දන්න කෙනෙක් කියන්න බලන්න. වැරදුනට කවන්නේ. මොකක්ද අකුර? ඒක අන්න හරි විහන්. ඒක. එහෙනම් අපි මේක දැන් මෙන්න මේ ක අකුර හැදෙන්නේ අපි ඉගෙන ගත්ත මෙන්න මේ අකුරට ඊ කියන සරේ එකතු වෙලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අකුරක් ලියද්දී ඔයාලට මතක ඇති මං කිව්වා වමේ සිට දකුණට ඉහළ සිට පහළට එහෙම අපි අකුරු ලියනවා කියලා. දැන් මෙතන පළවෙනි අකුර නම් කෙලින්ම මෙහෙම ඕනේ නැහැ. පළවෙනි අකුර අපි ඉගෙන ගන්න කයන් අකුර මේ විදිහට අපි කෙලින්ම අක්ෂරයක් විදිහට කොරියන් අය ලියනවා. එතකොට මේ අකුර අපි කියන්නේ කොරියන් භාෂාවේ කයන් අකුර. දැන් කෙනෙක්ට මේක අමතක වෙනව නම් අපි දන්න ඕනේ එල් අකුරනේ. එල් අකුර අනිත් පැත්ත ගහලා තමයි ලියලා තියෙන්නේ. අපි ලියද්දි ලිව්වා අකුරක් විදිහට ක එක ක අකුර. ක අකුර. එහෙනම් කොහොමද ලිව්වේ? මෙන්න මේ විදිහට ලියන කොරියන් භාෂාවේ ක අකුර. දැන් අර කලින් කතාවමයි කෙනෙක්ට මේ අකුර පුළුවන් නම් ඊතුරු අකුරු ටික කිසිම ගේමක් නෑ මම කෙටි ක්‍රමයේ කියන්නම්. දැන් මෙන්න මේ ඉගෙන ගත්ත කයන් අකුරු තියෙනවනේ. අපි මේ අකුරම මෙහෙම්ම අනිත් පැත්ත ගන්නවා. ওই තියෙන අකුරම තමයි. එතකොට ওই තියෙන අකුරම මෙන්න මේ විදිහට ලියවෙනවා. ඔයාලා කොලයක් අරන් ලියලා බලන්න. මේ කයන් අකුරම අනිත් පැත්ත ගහුවම මෙහෙමනේ ලියවෙන්නේ නේ. අන්න අපි අකුරක් විදිහට කියන කොරියන් භාෂාවෙන් නයන් අකුර. කොහොමද තියෙන්නේ? අර තිබ්බ කයන් අකුරමයිනේ. අපි ඒ අකුර අනිත් පැත්ත ගැහුවා. මේක ඕනනම් කෙනෙක්ට මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. දැන් සමහර ළමයි මුල් කාලේ පොඩ්ඩක් පටල ගන්න කයන්නේ නයන්නේ. ඒකට හොඳම ක්‍රමය තමයි දැන්. ඔයාලා නයන්න ලියද්දි මෙහෙමනේ ලියන්නේ නේ. ඔන්න ඔය විදිහට නයන්න අපි ලියන්නේ. එතකොට නය නිකන් මං කියන්නේ මේක කියලා. නයන්නේ හැඩේ ගනිද්දි මෙන්න මේ වගේ හැඩයක් නේ තියෙන්නේ. මෙන්න මේ කොරියන් භාෂාවේ නයන්නත් එහෙමයි. මෙන්න මේ පැත්තට තමයි උල තියෙන්නේ. අපි එතකොට ලියද්දිම අපිට හිතන්න පුළුවන් ආ මේක නයන්නේ හැඩේ තියෙන. එහෙනම් මේක කොරියන් භාෂාවේ නයන්න අකුර. අනිත් අකුර අපි ගත්තේ කයන්නනේ නේ. මේක අපි ගත්ත නයන්න අකුර. ඊළඟට අපිට හම්බ වෙන අකුරක් විදිහට තයන්න අකුර. තයන්න අකුර ලියද්දී දැන් මෙන්න මෙතනදී අපිට ඕන. අපි විහාන් කිව්ව මොකක්ද අකුර කිව්වේ? ශබ්දයක් විදිහට ගත්තනම් අපි කිව්වා කියන ශබ්දෙනේ. අන්න දැන් එකට අපි ඉගෙන ගත්තනේ අකුරක්. මොකද දැන් මේ අකුර කාටද මතක? දැන් මේ දැන් කතා කරේ අපිනේ. සිංහලෙන් කිව්වනම් නයන්න අකුරනේ. අපි මෙන්න මේ ශබ්දෙට එකතු කරන නයන්න අකුර. අන්න කොරියන් භාෂාවේ හැදෙන අකුරක්. සිංහලෙන් කිව්වනම් තයන්න අකුර. එහෙනම් කොහොමද හැදුනේ? අපි ඉගෙන ගත්ත ශබ්දෙට මෙන්න මේ නයන්න අකුර එකතු කරේ එච්චරයිනේ. අපි ලියද්දි මෙන්න මේ විදිහට තමයි තයන්න ලියවෙන්නේ. ඔන්න ඔය විදිහට. මෙන්න මේ විදිහට තමයි ලියවෙන්නේ. සිංහලෙන් කිව්වනම් තයන්න අකුර. හරිද හැමෝටම තේරුණාද? හරි. එතකොට ඔන්න ආයි මතක් කරමු. අපි පටන් ගද්දිම දැන් අකුරු තුනක් කතා කරානේ. එතකොට මේ අකුරු තුනේදී මුලින්ම අපිට හම්බුනේ මෙන්න මේ නයන්න අකුරනේ. sorry කයන්න අකුරනේ. මේක අපි ඊට පස්සේ මෙහෙම අනිත් පැත්ත හැරෙව්ව නයන්න අකුර. ඊළඟට මොකද්ද කරේ? අපි ඉගෙන ගත්ත ශබ්දෙට මේ නයන්න අකුර එකතු කරානේ. අන්න ඊළඟට අපිට තයන්න ශබ්දේ හැදුනා. මෙන්න මේ තුන දැන් අපි කතා කරානේ. හැමෝටම මේ තුන තේරුණාද නැත්නම් තව සැරයක් මම කියන්නද? ඉතින් අපි කතා කරන්න යන්නේ අද ව්‍යංජනාක්ෂර. ව්‍යංජනාක්ෂර වල මුල් අකුරු තුන අපි දැන් කතා කරා. පටන් ගද්දිම ගත්තේ පළවෙනි අකුර කයන්න. කෙලින්ම පිළිවි මෙන්න මේ විදිහට. අපි එන්නේ
තිබ්බ අකුර අනිත් පැත්ත හරවලා එල් අකුරක් වගේ ලිව්ව කොරියන් භාෂාවේ නයන් අකුර. ඊළඟට අපි හැමෝම ඉගෙන ගත්ත කියන සරේනේ. මෙන්න මේ සරේට දැන් ඉගෙන ගත්ත න ශබ්ද එකතු කරා මෙතෙන්ට. අපි කිව්වොත් කියන ශබ්දේ. මේකේ තව දෙයක් මම පෙන්නන්න. දැන් අපි සිංහලෙන් තයන්න මෙහෙමනේ ලියන්නේනේ. මේකේ පොඩි ආවේනික හැඩයක් තියෙනවා. දැන් මේක මෙන්න මෙහෙමනේ අකුර ලියෙන්නේ නේ. දැන් මම කියන්නේ මේක තයන්න කියලා. හැබැයි තයන්නේ වගේ කොටසක් වගේ තමයි මේක තියෙන්නේ. මොකද දැන් මේ අකුර කොතන දැක්කත් කොරියන් භාෂාවේ තයන්න අකුරම තමයි. ආයි වෙන මේ වගේ අකුරු නැහැ. තව එක අකුරක් හම්බෙනවා මහ ප්‍රාණ එක. ඊට අමතරව කිසිම දෙයක් අපිට මේ අකුර වගේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා ආවේනික හැඩ ටිකකින් වල ටක් ගාලා මතක තියාගන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු අපිට හම්බෙන ඊළඟ අකුර. හරි. ඔන්න ඊළඟ අකුරදී අපිට හම්බෙන අකුරක් විදියට දැන් මේක කාටද මතක මොකද්ද අපි අකුර කිව්වේ? මතකද? අපි අකුරක් විදියට ගත්තා කයන්න අකුර ගත්තනේ. ඊළඟට අපි ඉගෙන ගත්ත මෙන්න මේ ශබ්දයක් විදියට ගත්තා මෙන්න මේ ශබ්දේ. අපි නිකන් ඉරි කෑල්ලක් ඇඳා වගේනේ. ඕ ශබ්දේ. මේකට ඒකත් එකතු කරා. ඊළඟට අපි එකතු කරන මේකට අන්තිමට අකුරක් විදියට දැන් අපි පොඩ්ඩකට කලින් කතා කරපු න ශබ්දේ. මොකද්ද එතකොට අපිට හැදෙන ශබ්දේ මෙන්න අකුරක් විදියට ගත්තනම් කොරියන් භාෂාවේ ලයන් අකුර. කොහොමද හැදුනේ? ඔන්න කයන් අකුර ශබ්දේ ආයි නයන් අකුර. කයන් අකුර ශබ්දේ නයන් අකුර. කයන් දෙතර අකුරු ටිකත් ආයි මතක් වෙනවා. ඒ ටිකෙන් මතක් කරද්දිනේ. අපි කෝ ශබ්දයක් විදියට ලයන් අකුර. එතකොට මේ වගේ අකුරු කොරියන් භාෂාවේ වෙන මොනවත්ම නැහැ. මේ අකුර විතරමයි තියෙන්නේ. මේක S අකුරක් අනිත් පැත්ත ගහලා වගේ තියෙන්නේ. අපි මේක කියන්නේ කොරියන් භාෂාවේ අකුරක් විදියට ලයන් අකුර. ඊළඟට අපිට හම්බෙනවා කොරියන් භාෂාවේ ලේසිම අකුරක්. දැන් ඔයාලා හැමෝම දන්න ඕනේ සිංහලෙන් මයන්න අපි මෙහෙම ලියනවනේ. සමහර අය මෙහෙමත් ලියනවනේ. එතකොට මේ ඔයාලා දන්නෝ සිංහලෙන් මයන්නේ ඉතින් බිඳුවක් වගේ මැද තියෙන අකුරේ. කොරියන් භාෂාවේ මෙන්න මේ කොටු හැඩෙන් තියෙන අකුර තමයි මයන්න විදියට සලකන්නේ. ඒතර හැබැයි මේකේ ලියද්දි පොඩි දෙයක් තියෙනවා. පළවෙනි කොටස මේ විදියට ඇවිල්ලා දෙවෙනි කොටස මේ විදියට ඇවිල්ලා තුන්වෙනි කොටස මෙතනින් තමයි වහන්නේ. 1 2 3 1 2 3 අපි මේක කියන කොරියන් භාෂාවේ මයන්න අකුර. එතකොට මාරම ලේසි තේරුම් ගන්න හේතුව සිංහලේ මයන්නේ බිඳුව වගේ කොරියන් භාෂාවේ හතරස් හැඩෙන් තියෙනනේ. අපි මේක හතරස් වැහිච්ච මෙන්න මේ අකුරට කියන කොරියන් භාෂාවේ මයන්න. ඊළඟට අපිට හම්බෙනවා කොරියන් භාෂාවේ අකුරක් විදිහට පයන්න අකුර. මේකත් අර වගේමයි මේක ලියද්දි පළවෙනි කොටස දෙවෙනි කොටස තුනෙන් වැහුණා හතරෙන් වහනවා. පළවෙනි කොටස දෙවෙනි කොටස තුන කොටසින් වැහුවා හතරෙන් වැහුවා. 1 2 3 4 වෙන විදිහට තමයි කොරියන් භාෂාවේ පයන්න අකුර ලියන්නේ. දැන් මේකෙත් ලොකු සමානකමක් පේනවා. දැන් අපි ඔයාලා හැමෝම දන්න ඕන සිංහලෙන් පයන්න අපි මෙහෙම ලියන්නේ නේ. ඔන්න ඔය විදිහට පයන්න ලියන්නේ. ඔයාලා හොඳට බලන්න කොරියන් අකුර මං කියන්නේ මේක සිංහල පයන්න කියලා. හැබැයි මේ අකුරේ හැඩයට ළඟින් යන හැඩයක් තියෙනනේ. හේතුව මේ අකුරේ කොටස් බැලුවොත් නේ. මෙන්න මේ කොටස් දෙක වගේ මෙතන කොටස් දෙකනේ. අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන්. එතකොට මෙන්න මේ අකුර කොරියන් භාෂාවේ පයන්න අකුර විදියට විතරමයි සලකන්නේ. ඒකට අපිට ඉතින් ආයි පැටලෙන්නේ. අපි මේක කියන්නේ කොරියන් භාෂාවේ පයන්න අකුර. මේක තව ශබ්ද දෙකක් තියෙනවා. අපි විසරට කතා කරමු. අද කතා කරනවා මේ ටික. දැනට එහෙනම් ඔන්න පොඩ්ඩක් අපි ආයි මතක් කරමු. මුලින්ම කතා කරේ කයන්න අකුර හරිම සරලයි. මෙන්න මේ විදියට ලිව්ව කයන්න අකුර කෙනෙක්ට එකපාර ඔලුවට එන්නේ නැත්නම් එල් අකුරක් අනිත් පැත්ත ගහලා වගේ ලිව්වනේ. ඊළඟට එල් අකුර වගේ අකුර ලිව්ව කොරියන් භාෂාවේ නයන් අකුර. ඊළඟට තයන් අකුර ඉගෙන ගද්දි මුලින්ම අපි ශබ්ද ලියලා ඉගෙන ගත්ත නයන් අකුර ඒකට එකතු කරලා ලිව්වා. ඒක අපි කිව්ව තයන් අකුර. ඊළඟට ලයන් අකුර ලියද්දි අපි ළමයින්ට මතක ඇති ඉගෙන ගත්ත කයන් අකුරට ශබ්ද එකතු කරලා ආපහු නයන්නත් එකතු කරානේ. අකුරු තුනම එකතු කරලා හැදුන ලයන් අකුර. ඊළඟට මයන්න අකුර මං කිව්ව ලේසිම අකුරක්. හේතුව සිංහලෙන් බිඳුවත් එක්ක ලියන මයන්න වගේ කොරියන් භාෂාවේ කොටු හැඩයට ලියුණේනේ. ආයි බලන්න දෙයක් නැහැ. මාරම ලේසි. ටක් ගාලා මේ කොළුවට යනවා. මේ අකුර අනිවාර්යෙන් අර මම කලින් කිව්වා වගේම අකුරක් 10 ගානේ පිට තුනක් ලිව්වම මේක හරියටම හුරු වෙනවා.
ඊළඟට මම කතා කරන්න ගත්තේ පයන්න අකුරනේ. පයන්න අකුර ලියද්දි මම කිව්වා 1 2 3 4 නේ. වාරම ලේසියෙන් පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතර මෙහින් අපි වහනවා. ඒතර මේකේ මම පෙන්නුවාලට මේ පයන්න අකුරේ සමානකමක් නේ. අපි කොරියන් අකුරත් එක්ක බලද්දිනේ. පයන්න අකුරේ හැඩයට ළඟින් යනවා ඉතින්. ඒ නිසා අපිට හරි වලට මම කියන්නේ හැමෝටම ඇහෙනවද? මොනවා හරි අවුලක් තිබුණොත් අනිවාර්යෙන්ම කියන්න මේ එකද මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න. හරි දැනට ඇහෙනවනේ හැමෝටම නේ? ඇහෙනවද? බියන්න ඇහෙනවද? කවුද අපේ දිනුෂ ඇහෙනවද? ඔයාලට ඇහෙනවනේ නේ? මේ සිග්නල් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් කියන්න. මොකද මේ රෙකෝඩ් එක දාලා ඔයාලට ආයෙ මේක දෙන්න ඕන නිසා මේ අවුලක් ගියොත් අපරාධයි. හරි. එතකොට පයන්න අකුරත් අපි කතා කරානේ. පයන්න අකුර දෙහනම් සරලවම කිව්වනේ. අකුර හැඩේමයි තියෙන්නේ නේ. අපිට ආයි දකිද්දි මේක හිතා ගන්න පුළුවන් මේ පයන්න අකුර. ඊළඟට මෙන්න මෙතන විශේෂ දෙයක් අපිට කතා කරන්න හම්බෙනවා. මෙන්න මේ සයන්න අකුරේදී. කොරියන් භාෂාවෙන් සයන්න අකුර ලියද්දී අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අකුර. හැබැයි මේ අකුර අපි කියන්නේ කොරියන් භාෂාවේ මුද්‍රිත අකුරු කියලා. මුද්‍රිත අකුරු. අපි මොනවා හරි දෙයක් print කරද්දී නැත්නම් අපි කියන මුද්‍රණය කරද්දී මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් පේපර් එකක. අපි නැත්නම් කොලයක print out එකක් ගනිද්දී මුද්‍රිත විදිහට තමයි තියෙන්නේ. හැබැයි අපි ලියන්නේ අතින් නම්. අපි අතින් ලියන අකුරු කවදාවත් මේ අකුර ලියන්නේ නැහැ. ඒක ලියද්දී යාලා කියන්නේ මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. පළවෙනි කොටස මේ විදිහට එනවා. පළවෙනි කොටස. දෙවෙනි කොටස මැද ඉඳන් පහළට. පළවෙනි කොටස මේ විදිහට, දෙවෙනි කොටස මැද ඉඳන් පහළට. අපි කියන කොරියන් භාෂාවේ සයන්න අකුර කොහොමද ලියන්නේ? පළවෙනි කොටස මේ විදිහට ආවා. දෙවෙනි කොටස මැද ඉඳන් පහළට. මේ අපි කියන්නේ කොරියන් භාෂාවේ සයන්න අකුර. ඒතර මෙහෙම ලියන්න පුළුවන් ඉතින්. ඒ වුණාට මෙහෙම අපි ලියන්නේ නැහැ. කොරියන් අය මේක ගන්නේ මුද්‍රිත විදියට. අපි අතින් ලියනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි ලියන්නේ. හරි. ඊළඟට අපිට හම්බ වෙන අකුරක් විදියට බින්දුව. මේක අපි කියන ශබ්ද මේක ඉතින් කොහොමත් අපි බින්දුව ශබ්දයනේ. මේක ශබ්ද කෙලින්ම ඉතින් කිසිම ශබ්දයක් නැති විදියට තමයි කොරියන් භාෂාව අපි ගන්නෙ. අං ශබ්දේ. සරත් එක්ක නිකම්ම මතක ඇති අපි කියවනේ. ඊළඟට අපිට හම්බ වෙන කොරියන් භාෂාවේ ඡයන් අකුර. මේකත් පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකත් අර කතාවමයි. මේ අකුර අපි ගන්නේ අර සයන්න වගේම මුද්‍රිත අකුර තමයි මේ තියෙන්නේ. මුද්‍රිත අකුර. හැබැයි මේක අපි ලියද්දි මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. පළවෙනි කොටස Z අකුර වගේ මේ විදිහට ඇවිල්ලා දෙවෙනි කොටස මැද ඉඳන් පහළට. මෙන්න පළවෙනි කොටස, මෙන්න දෙවෙනි එක මැද ඉඳන් පහළට. මෙන්න පළවෙනි කොටස, මෙන්න දෙවෙනි එක මැද ඉඳන් පහළට. ඔය අපි ලියන්නේ කොරියන් භාෂාවේ ඡයන් අකුර. හැබැයි අනිත් දේ දැනගන්න ඕන දේ මේක මුද්‍රිත අකුර. මේක අපි අතින් ලියන අකුර. නැත්නම් අපි ලිඛිතව කියන්නේ නේ. ලිඛිතව මොනවා හරි කොලයක ලියද්දි ගන්නේ මෙන්න මේ විදිහට. ඒක ඉතින් මතක තියාගද්දි ඉතින් මුලදී ඉතින් දෙකම මතක තියාගන්නනේ. මේක අපිට කොහොමද නිතර හම්බ වෙන ඔය ටිකුට්ටල එහෙම දකින්න පුළුවන්. ඡයන් අකුර මෙන්න මේ විදිහට මුද්‍රණය කරද්දි පාවිච්චි කරනවා. හරි. හැමෝටම මතකද දැන් කරපු ටික මම මේ ටිකත් ඉවර කළාම කරන්නම්. ඊළඟට අපිට හම්බ වෙන අකුරක්. දැන් අපි කතා කර ව්‍යංජන අක්ෂර වල ගොඩක් ඉවරයි. දැන් අපි කතා කරන්නේ ඒකෙම අපිට හම්බ වෙන මහ ප්‍රාණ අකුරු. මහ ප්‍රාණ අකුරු ඇත්තටම සරලයි. මොකද හේතුව අර ව්‍යංජන අක්ෂර ටිකේම තියෙන ටිකකින්මයි හැදෙන්නේ. දැන් මේකේ මුලින්ම අපිට දාලා තියෙන මහ ප්‍රාණ ඡයන්න. කොහොමද අපි ඒක ලියන්නේ? දැන් අර කලින් වගේම ආවේනික හැඩයක් මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වය කොටසක් උඩින් එනවා. දෙවෙනි කොටස මේ විදිහට එනවා. තුන්වෙනි කොටස මැදින් පහළට. සරලවම ආයි කියනවනම් අපි දැන් ඡයන් ඉගෙන ගත්තනේ මෙන්න මේ විදිහටනේ. ඉසෙඩ් අකුර වගේ මුල් කොටස ආවා. දෙවෙනි කොටස මැදින් පහළට. මේ අපි කිව්වේ ඡයන් අකුර. මහ ප්‍රාණ ඡයන්න ඒ විදියමයිනේ. වෙනස් වෙන්නේ උඩින් කෑල්ලක් එනවා විතරයි. හැබැයි එයාලා ලියද්දි මුල් කෑල්ල මුලින් ලියනවා. මෙන්න මේ විදියට. ඊළඟට තමයි ඊතුරු කොටස ලියන්නේ. අපි කියන කොරියන් භාෂාවේ මහ ප්‍රාණ ඡයන්න. දැන් මෙහෙම එකක් ඉගෙන ගන්න හම්බෙන්නේ ඒ හේතුව මේකේ විශේෂත්වයක් තියෙන මහ ප්‍රාණ අකුරු උච්චාරණය කරද්දී අපි ඒක ඉස්සරහට කතා කරනවා. ශබ්ද එකම ශබ්දයක් පාවිච්චි කරන්නේ. දැනට මතක තියාගන්න අපි අකුර මොකද්ද?
මේක අපි කිව්වේ කොරියන් භාෂාවේ චයන්න නම් මේක අපි කියන මහ ප්‍රාණ චයන්න. සරලවම බැලුවොත් පේන විදිහනේ එක කොටසක් උඩින් ආපු එක විතරමයි වෙනස් වුනේ. හැබැයි ලියන පිළිවෙලේදී මේක අපි මුලින් ලියනවා. ඊටු ටික තමයි අපි දෙවෙනියට ලියන්නේ. දැන් මේක ඔයාලට දැක්කම තේරෙන්න ඕනේ මහ ප්‍රාණ කයන්න කියද්දි මෙන්න අකුර. දැන් අර ඉගෙන ගත්ත කයන්න අකුරමයිනේ. මොකද්ද වෙනස? අපි ඔන්න කයන්න අකුර මෙහෙම ලියවනනේ. මැදින් ඉරි කොටසක් කියන එක විතරමයි වෙන්නේ. අපි මේ විදිහට ලියද්දි කයන්න කිව්වා. මේ මහ ප්‍රාණ කයන්න වෙන්නේ මැදින් ඉරි කෑල්ලක් එද්දි. අර කයන්න අකුර මහ ප්‍රාණ කයන්න උනා. හරිම සරලයි. අර තියෙන අකුරමයිනේ. කෙනෙක්ට කයන්න අකුර මතක නම් ආයි පාඩම් කරන්න දෙයක් නැහැ. මැදින් ඉරි කෑල්ලක් එද්දි කියන්නේ මහ ප්‍රාණ කයන්න. ඒතර තව දෙයක් කියන්න ඕන දැන්. කෙනෙක් ඕඩියෝ වලදී අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම මාරම ලේසි හේතුව සිංහල ව්‍යාකරණ විදියටමයි කොරියන් යන්නේ. දැන් සමහර අයට ඉංග්‍රීසි අවුල්නේ හේතුව ව්‍යාකරණ රටාව අල්ලන්න බෑ. ඒක යන විදිය වෙනස් නිසා. හැබැයි සිංහල කොරියන් දෙකම එකම විදියට යන්නේ. හරියට අකුරු ටික අල්ලගත්ත කියන්නේ සිංහල වගේම තමයි. ඒක වලට කාලයක් යද්දි වැඩේ තේරෙනවා. අපි බලමු යන විදිය. හරි එතකොට ඔන්න කයන්නත් අපි කතා කරා. පයන්නත් ඒ විදියමයි. හැබැයි තයන්න ලියද්දි අපි දැන් තයන්න මෙහෙම ලියුවනේ දැන් ඔයාලට මතක ඇතිනේ. මෙන්න අපි තයන්න අකුරනේ. තයන්න අකුර මේ විදියට ලිව්ව එක හරි. හැබැයි මහ ප්‍රාණ තයන්නේත් අර විදියට පළවෙනි කොටස මෙහෙම ලියනවා. දෙවෙනි කොටස මේ විදියට. තුන්වෙනි කොටස මෙන්න මේ විදියට තමයි ලියන්නේ. දැන් පටන් ගද්දිම කියන්න ඕන අනිත් දේ තමයි දැන් මේ job V6 exam එකේ නම් අනිවාර්යයෙන්ම අපිට ලියන්න ඉන්නේ නැහැ කොහොමද. ඉරි ගහන කොටස් අපි MCQ කියන්නේනේ. ඉරි ගහන ප්‍රශ්න තමයි ඉන්නේ උත්තර තෝරන්න ඉන්නේ. ඒ ලෙවල් වගේ කරන මෙතන ළමයෙක් ඉන්නම් එයාලට ඉස්සරහට කොහොමත් ලියන්න කොටසක් තියෙනවා. ඕල්ඩ් වලත් මං හිතන්නේ පොඩි කොටසක් තියෙන සාමාන්‍යයෙන් ඔය එල් වල නම් කොහොමත් තියෙනවා. ජොබ් වීසා වල නම් මෙච්චර කාලයක් ලියන්න ආවේ නැහැ. උත්තර තෝරන්න ඉන්නේ. ඒනට ලියන කාලේ අනිවාර්යෙන් ලියලා පුරුදු වෙන්න. ඒක වලට වටින ඉස්සරහට. හරි. ඔන්න දැන් මහ ප්‍රාණ තයන්නත් අර විදියමයිනේ. තයන්න හරි. හැබැයි පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක මෙන්න මේ විදියට එන්නේ. අපි ආයේ මතක් කරොත් අකුරු ලියන විදිය පළවෙනි එක, දෙවෙනි එක ඊළඟට තුන්වෙනි එක. මම මේක වලට වෙනම ටියුට් එකක් දැන් දෙනවා කොහොමද? ඒක අනිවාර්යෙන් ෆොටෝකොපි ගත්තත් කමන්නේ ලියන රටාවත් එක්කත් එකක් දෙනවා. ඒක හන්ද දැනට පුළුවන් නම් අනිවාර්යෙන්ම රෙකෝඩ් එක බලාගෙන හරි කමන්නේ හැමෝම ලියන්න. ඊළඟට අපිට හම්බෙන අකුර තමයි මහ ප්‍රාණ පයන්න. දැන් මේකේ නම් පොඩිම විශේෂත්වයක් තියෙනනේ. අපි මෙන්න මේ විදිහටනේ පයන්න ලියුවේනේ. මාර ලේසි. ඉහළ සිට පහළට ඉහළ සිට පහළට ඔය විදිහට දකුණට ඔය විදිහට දකුණට. කොටස් හතර එහෙම ලිව්ව කොරියන් භාෂාවේ පයන්න අකුර. මහ ප්‍රාණ පයන්නේදී විශේෂත්වය තමයි ඒක පොඩ්ඩක් හතරස් කොටක් නෙවෙයි තියෙන්නේ සාමාන්‍යයෙන් කොටස් දෙකක් ළඟින් තියෙන දෙකක් ඈත් වෙලා තියෙන්නේ. මේක නිකන් සරලව අපේ ළමයි හැමෝම දන්න ඕනේ රෝම ඉලක්කම් දෙකනේ. අපි නිකන් රෝම ඉලක්කම් දෙක කියලා ලියන්නේ. එතකොට අන්නේ විදියටමයි මේ මහ ප්‍රාණ පයන්න අකුර තියෙන්නේ. හැබැයි ඒකේ ඔයාලට පේන දේ තමයි මේකේ අර එක ළඟ නෑනේ. පොඩි පරතරයක් තියෙනවා අකුර ඇතුලේ. අන්න ඒක අපි ලියන්නේ කොරියන් භාෂාවේ මහ ප්‍රාණ පයන්න විදියට. හැබැයි මේක ලියද්දිත් එහෙමයි. ලියද්දි මෙන්න මේ විදියට පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස. ඒක පොඩ්ඩක් වෙනස්නේ. මේකේ වගේ නෙවෙයි. මේකේ අපි මෙන්න මේ විදියට ලියුවනේ. හැබැයි මෙතන අපි ලියන්නේ පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස. මේක පොඩ්ඩක් ලියන හුරු වෙද්දි වල ටක් ගාලා ලියවෙනවා. මොකද සාමාන්‍යයෙන් අපිට ගොඩක් ලියන්න සම්බන්ධ වෙන්නේ නැති නිසා වලට එච්චර මේක මුල් කාලේ ලියුවට අමතක වෙන්නත් පුළුවන්. ඒ වුණාට මුල ටිකේ අනිවාර්යෙන් අවධානයෙන් ලියන්න. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. අපි කෝ කොරියන් භාෂාවෙන් මහ ප්‍රාණ පයන්න අකුර. ඒතර මේ වගේ අකුරු වෙන මොනවත් නැහැ. මෙන්න මේ අකුරු දෙක තමයි හම්බෙන්නේ. තව එක අකුරක් හම්බෙනවා ඉස්සරහට ඒක මේ ටික කරද්දි වැඩේ තේරෙයි. තව එක අකුරයි හම්බෙන්නේ. එතකොට පයන ශබ්ද එහෙනම් දෙකක් වුණාද අපි ඉගෙන ගත්ත මූලිකව ඉගෙන ගත්ත පයන්න අකුර ඒ වගේම මහ ප්‍රාණ පයන්න. ව්‍යංජන අක්ෂර වල අපි කතා කරන අන්තිම අකුර. මේක ගොඩක්ම ලේසි අකුරක්. හේතුව අපි නිකන් ඔයාලා හැමෝම දන්න ඕනේ අපි අර්ත් එක නැත්තම් අපි මොනවා හරි බැටරි එකට සම්බන්ධ කරද්දි ඍණ ධන ලියන්නේ නේ. අන්න ඒ වගේ අපිට ලියන්න පුළුවන් කොරියන් භාෂාවේ හයන්න අකුර. පොඩි කොටසයි මෙන්න මේ විශාල කොටසත් එක්ක බිඳුව. මේ විදිහට ලියන්නත් පුළුවන් නැත්තම් මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. පළවෙනි කොටස, දෙවෙනි කොටස බිඳුව. සාමාන්‍යයෙන් මේක අපි ගන්නෙ මුද්‍රිත විදියට. හැබැයි උනාට ගොඩක් අය මේ දෙකම ලියනවා. සාමාන්‍යයෙන් හරිනම් ලියන්නේ මෙන්න මේ ක්‍රමේ. පළවෙනි එක, දෙවෙනි එක බිඳුව කොටස. මේ විදිහට තමයි හරිම ක්‍රමේ. හැබැයි මේකත් ගොඩක් අය මුද්‍රිත උනාට අතින් ලියන අවස්ථා තියෙනවා.
ඒ හන්ද මේ දෙකම පුරුදු වෙන්න. මේක අපි කිව්වා හයන්න ශබ්දේ, මේකත් අපි ගත්තේ හයන්න. හරි. ඔයාලට අකුරු ටික අදහසක් ආවද? මොකද උනේ? මම තව එකපාරක් ආයි මතක් කරන්නම් දැනට කතා කරපු ටික. මොනවා හරි තේරුම් නැති අකුරක් තිබ්බද? අදහසක් ආපු නැති එක. තියෙනම් අනිවාර්යෙන් කියන්න. අපි බලමු මේ. අපි දැන් අද පාඩමේ ඊළඟ කොටසට යද්දී අනිවාර්යෙන් මේක එකපාරක් කතා කරන් යන එක හොඳයි. වුණ මම පොඩි සාරාංශයක් කියන්නම් අද කතා කරපු ටික. අපි මුලින්ම ගත්තේ එල් අකුරක් අනිත් පැත්ත ගහපු වගේ කයන්න අකුරනේ. මෙන්න මේ කයන්න අකුර තියෙද්දි මං කිව්වා ඒකම අකුර අනිත් පැත්ත ගහලා එල් අකුර වගේ අපි කිව්ව කොරියන් භාෂාවේ නයන්න අකුරනේ. කෙනෙක්ට මේ දෙක පැටලෙනවා නම් මං කිව්ව නයන්න අකුරේ හැඩේ මේ පැත්තට නයන්න නැඹුරු වෙලා තියෙන අකුරනේ. එහෙනම් කාටවත් මේක පැටලෙන්නේ නැහැ. මෙන්න නයන්න මෙන්න මේ පැත්තට තමයි තියෙන්නේ. මම මේක මෙහෙම කියන්න හේතුව සමහර ළමයි හල් අකුරු වෙද්දි මේ දෙක පටල ගන්නවා. මෙහෙම ඉගෙන ගත්තට පස්සේ වලට ඒක කවදාවත් පැටලෙන්නේ නැහැ. ඊළඟට අපිට හම්බුණ ශබ්දෙත් එක්ක ඉගෙන ගත්ත න ශබ්දනේ. අපි කිව්ව තයන්න අකුර. මේකෙත් මං කිව්වා ඉතින් සමානකමක් විදියටනේ. තයන්න අකුර වගේ ඕනනම් අපිට හිතන්න පුළුවන් මේ අකුර අපිට උපරිම දෙකයි හම්බෙන්නේ. මේ අකුරයි මේ අකුරයි එකත් අපි කතා කරානේ. ඊළඟ ලයන්න අකුර. පළවෙනි කොටස අපි ඉගෙන ගත්ත කයන්න, ඉගෙන ගත්ත ශබ්දේ. ඊට පස්සේ නයන්න. අපි කිව්ව අකුරක් විදියට ලයන්න අකුර. ඒකත් මාරම ලේසි. නිකන් එස් අකුර අනිත් පැත්ත ගහලා වගේ තියෙන්නේ. හැබැයි කොටු හැඩයට මේක ලියන්නේ. එතකොට මේක මේක විතරමයි අපි ලයන්නක් විදියට ගන්නෙනේ. වෙන අපිට ලයිනු හම්බෙන්නේ නැහැ කොරියන් භාෂාව සිංහල වගේ. ඔච්චරයි ලයිනු හම්බෙන්නේ. මයන්න අකුර ඒකත් ඔයාලට කිව්ව මතක ඇති මාරම ලේසි. හේතුව සිංහලෙන් බින්දුව ලියනවා වගේමයි කොරියන් භාෂාවේ හැබැයි කොටු හැඩයට ලියන්නේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි එක මෙතනින් අපි වැහුවා. සිංහලෙන් කිව්වනම් මයන්න අකුර. පයන්න අකුරත් මාරම ලේසි. ඉහළ සිට මේ උඩින් නම් පහළට එක එක ආව ඊළඟට මේ විදිහට අපි වැහුවනේ. 1 2 3 4. අපි කෝ කොරියන් භාෂාවෙන් පයන්න අකුර. මම කෝ කෙනෙක්ට මතක තියාගන්න ලේසි සිංහල පයන්න වගේමයිනේ. අකුරේ පොඩි සමානකමක් මේ අකුරේ පේනවා. අපිට දකිද්දි මේක හිතා ගන්න පුළුවන්. ඊළඟට සයන්න අකුරේ මම කිව්ව ප්‍රධාන දෙකක් කිව්වනේ. මේක අපි කිව්වේ මුද්‍රිත අකුර. මේ තියෙන අකුර. හැබැයි එහෙම නැතුව අපි ලියද්දි ලියන එකෝ මෙන්න මේ විදිහට පළවෙනි කොටස ආවිල්ලා මැදේ ඉඳන් පහළට නිකන් වයි අකුරක් අනිත් පැත්ත ගැහුවා වගේ කොරියන් භාෂාවේ සයන් මම කලින් කියන්නේ නැතුව ඇති. ඒක මතක තියාගන්න වයි අකුරක් නිකන් අනිත් පැත්ත ගහලා වගේනේ. කොරියන් භාෂාවේ සයන් අකුර. ඊළඟට අපි ඉගෙන ගත්ත ශබ්ද බින්දුව කොහොමද අපි ඒකේ ශබ්දයක් විතර ගත්තේ නැහැ. ඒකත් අපිට මූලික වෙතින් බින්දුව ලියන විදිහට අපි ලියනවා. කිසිම අවුලක් නැහැ. සයන් අකුරත් මේකත් අපි ගත්තේ මුද්‍රිත අකුර විදිහට. ඊළඟට මේක අපි ලිඛිතව ලියනවා නම් ඉසෙඩ් අකුර වගේ මුල් කොටස ආවා. දෙවෙනි කොටස මැද ඉඳන් හරියටම පහළට. මේ හරි මැදින් පහළට ඉරි කොටස ඊළඟට ගන්නවා අපි. කිව්ව කොරියන් භාෂාවේ ඡයන් අකුර. ඊළඟට අපි කතා කරා අන්තිමටම මෙන්න මේ මහ ප්‍රාණ ඡයන්න කතා කරද්දි මුලින් හැබැයි මුල් කොටස ලියනවා කිව්වා. ඊළඟට අර විදිහටම ඡයන් අකුර ලියනෝනේ. අපි කෝ අකුරක් විදිහට මහ ප්‍රාණ ඡයන්න. කයන්න අකුර මාරම ලේසි. අපි කයන්න මෙහෙම ලිව්වනේ. මහ ප්‍රාණ කයන්න වෙද්දි මැදින් ඉරි කැල්ලක් ආපු එක විතරමයි උනේ. අපි කො මහ ප්‍රාණ කයන්න. කයන්න අකුරෙත් තා පොඩි දෙයක් කිව්වනේ. අපි තයන්න මේ විදිහට ලිව්වේ. මහ ප්‍රාණ තයන්නේදී මැදින් ඉරි කැල්ලන එක විතරයි. හැබැයි පොඩ්ඩක් පොඩි දෙයක් මේකෙදි කිව්වර ලියද්දි මුල් කොටස මෙහෙම, දෙවෙනි කොටස මෙහෙම, තුන්වෙනි එක තමයි මෙතනින් පහළට ආවේ මහ ප්‍රාණ තයන්න විදිහට. ඊළඟට පයන්න. මේකත් ඔයාලට මතක ඇති. අපි කෝ අකුරක් විදිහට ගත්තනම් පයන්න අකුර මේක අපි ගන්නේ මහ ප්‍රාණ පයන්නක් විදිහට. එතකොට මේක මතක තියාගන්න ඕන රෝම ඉලක්කම් දෙක වගේනේ. හැබැයි මේක පටු නෑනේ. පළල් විදිහට ලියවෙනවා. ඒ නිසා අපි ලියද්දි පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස විදිහට කොරියන් භාෂාවේ මහ ප්‍රාණ පයන්න අකුර ලියනවා. ඒතර ඕන වෙලාවක මතක තියාගන්න ලේසි. පොඩි සමානකම් තියෙනනේ. පයින් අකුරු දෙකේමනේ. කොටස් හතරකින් තමයි මේ දෙකම ලියවිලා තියෙන්නේ. ඊළඟට හයන්න අකුර. මේකත් මාරම ලේසි. මේ විදිහට ලියන්නත් පුළුවන්. නැත්තම් මං කිව්වා පළවෙනි කොටස, දෙවෙනි කොටස, බින්දුව කොටස දාලා අපි ලියන කොරියන් භාෂාවේ හයන්න අකුර. ඔන්න ඔය ටික තමයි අපි කොරියන් භාෂාවේ ව්‍යංජන අක්ෂර 14ක් කියලා ඉගෙන ගන්න. දැන් කෙනෙක්ට මුලින් ඉගෙන ගන්න හිතන්න පුළුවන් අමාරු කියලා. ඇත්තටම අමාරු නෑ. මොකද මේ ටික ලියලා හුරු වෙද්දී එක අකුරක් 10 ගානේ හොඳ අවධානයෙන් මේක ආයෙ බලන්න දෙයක් නෑ. දැන් එතකොට මේ ටිකෙන් පස්සේ අද අපි කතා කරන අන්තිම කොටස විදියට හම්බෙන්නේ
කොහොමද මේ ටික සරත් එක්ක ලියන්නේ? දැන් අපි සර 10ක් ඉගෙන ගත්තනේ. හරි මෙතන මෙන්න අමතර දෙයක් අපිට ඉස්සරහට හම්බෙන දෙයක්. ශබ්ද දෙකක් ඇති අකුරු. දැන් මේ ඉගෙන ගත්ත අකුරු ටිකේ අපිට හම්බෙනවා ශබ්ද දෙකක්. දැන් ඔයාලා ටැමිල් කවුරු කරපු කෙනෙක් ඉන්නවා නම් දන්න ගොඩක් මේ ළඟ සමානම ශබ්ද ටිකක් තමයි ටැමිල් වලත් යන්නේ. කයන්න ශබ්දෙට අපිට ගයන්න ශබ්දෙත් පාවිච්චි කරන්න පුළුවන් කොරියන් භාෂාවේ. තයන්න ශබ්දෙට දයන්න ශබ්දෙ පාවිච්චි කරන්නත් පුළුවන්. ලයන්න ශබ්දෙට රයන්න කියලා ශබ්ද කරන්නත් පුළුවන්. පයන්න ශබ්දෙට බයන්න කියලා ශබ්ද කරන්නත් පුළුවන්. ජයන්න ශබ්දෙට ජයන්න කියලා ශබ්ද කරන්නත් පුළුවන්. මේකේ විශේෂත්වය මෙන්න මේකයි. පළවෙනියට තියෙන අකුර. මෙන්න මේ පළවෙනියට තියෙන අකුරට අපි විශේෂ නමක් කියනවා. කොරියන් භාෂාවේ ව්‍යංජනාක්ෂරයේ මූලික ශබ්දේ කියලා ගන්න පුළුවන්. මූලික ශබ්දේ. ඒකට මූලික ශබ්ද කියන්නේ හේතුවක් තියෙනවා. අපි දැන් මේ සතියෙන් පස්සේ කෙලින්ම කොහොමද අකුරු වචන ටිකට මූලික වෙනවා. වචන කතා කරද්දී කොරියන් වචන වල පොඩි දෙයක් ඉස්සරහට ඉගෙන ගන්න හම්බ වෙනවා. අපි මොනවා හරි වචන මේක දැනට නිකන් පොඩි අදහසක් තිබ්බම හොඳටම ඇති. අපි කතා කරද්දී කතා කරමු. දැන් වචනික මෙන්න මෙහෙම අකුරු තුනක් තිබ්බ කියමු අපි. අපි නිකන් ඉංග්‍රීසි වලින් නම් කාවම අකුරු තුනක් එන්න පුළුවන් මේකට. සිංහලෙන්වත් මොනවා හරි නමක් නම් අමර ඔයගේ මොනවා හරි එන්න පුළුවන් නේ. කොරියන් වලින් මෙන්න මෙහෙම අකුරු තුනක් එනවනම් වචනයකට. අපි දැන් හිතන්නකෝ මෙන්න මේ පයන්න අකුරාව කියලා. පයන්න මෙතෙන්ට આવොත් අපි අනිවාර්යයෙන්ම කියන්නේ පයන්න ශබ්ද කොරියන් භාෂාවේ. මෙතෙන්ට આવොත් අපි අනිවාර්යයෙන්ම කියන්නේ බයන්න ශබ්දේ. මෙතෙන්ට ආවත් එහෙමයි බයන්න. පළවෙනි අකුර තියෙනම් අනිවාර්යයෙන්ම පයන්න විදියටමයි කියවන්නේ. ඒකයි මේකට අපි කියන්නේ මූලික ශබ්දේ කියලා. අදින් පස්සේ හම්බෙන ඕන වචනයක් කියවලා බලන්න. ඔයාලට ඉස්සරහට කියවන්න හම්බෙන්නේ මේ පළවෙනි ශබ්දේ තමයි මූලිකම ශබ්දේ. කයන්න අකුරුණත් වචනික මුල් අකුරු නම් කයන්න විදියට ගන්න. තයන්න දයන්න මේ ඔක්කොම මේ විදියට ගන්න. මේ දෙවෙනි ශබ්ද අපි ගන්නේ වචනික දෙවෙනි අකුර. නැත්තම් තුන්වෙනි අකුර හරි ඕනම අකුරක් තියෙන. මුල් අකුර හැර ඕනම අකුරක්. මේ ඔයාලට දැන් ඕන වෙන්නේ කොහොමත් මේ සතියෙන් පස්සේ අපි ඉස්සරහට කියද්දි කොහොමත් අපිට හම්බ වෙනවා. දැනට ඕන පොඩි මාක්කයක් දාගන්න ශබ්ද දෙකක් ඇති අකුරු. ඊළඟට අපිට හම්බ වෙනවා මහ ප්‍රාණාක්ෂර. මේව මාරම විශේෂයි හේතුව මේක මං මහ ප්‍රාණ විශේෂත්වයක් තියෙනවා. මේ අකුරු වචනික කොතන තිබ්බත් අර කලින් වගේමයි. අකුරු තුනේ වචනයක් නම් දැන් අපි හිතන්නකෝ මෙන්න මේ මහ ප්‍රාණ ඡයන්න අකුර මේ පළවෙනි තැන තිබ්බා. නැත්තම් මෙන්න මේ දෙවෙනි තැන තිබ්බා. නැත්තම් මෙන්න මේ තුන්වෙනි තැන තිබ්බා. කොතන තිබ්බත් අපි කියවන්නේ මහ ප්‍රාණ ඡයන්නම තමයි. මේකේ වෙන ශබ්ද නැහැ. වෙන මාරු කරන්න දෙයක් නැහැ. මේක ඉතින් මහ ප්‍රාණ ඡයන්නම තමයි. කලින් හම්බුණා වගේ ඡයන්න ජයන්න එහෙම ශබ්ද නැහැ. මේක අපි ඉගෙන ගත්තේ මහ ප්‍රාණ කයන්නනේ. මේ අකුර කොතෙන්ට ආවත් මහ ප්‍රාණ කයන්නම තමයි. ආයි වෙනස් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ සමහර යාළුවෝ ඉන්නවනේ. පොඩ්ඩේ විශ්වන ගාම වෙනස් වෙන යාළුවෝ ඉන්නවන්නේ වගේ තමයි මේවා. ටක් ගාලා මාරු වෙනවා. දැන් මේ වෙහෙම නැහැ. මේ අකුරු එකම විදියමයි. අර වෙල්ල කපුවත් බොරු කියන්නේ මේ ඇත්ත අපි හංගන්නේ නැහැ කියනනේ. සාමාන්‍යයෙන් ඔය මොනවාරි වැඩක් කරාම කට්ටිය කියනෝනේ. එහෙම මේ අකුර කොතන තිබ්බත් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. තියෙන විදියටමයි ඒක අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා මහ ප්‍රාණාක්ෂර කොරියන් හෝඩි විශේෂයි. දැන් එහෙම හම්බෙන අකුරු ටික තමයි මේ දාලා තියෙන්නේ. මහ ප්‍රාණ ඡයන්න, මහ ප්‍රාණ කයන්න, මහ ප්‍රාණ තයන්නයි පයන්නයි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. අපි මේ කොහොමද ශබ්ද කරද්දී ටික ආයි බලමු. ඊළඟට අද අපි විශේෂ දෙයක් කතා කරනවා අකුරක් සෑදෙන ආකාරය. අකුරක් සෑදෙන ආකාරය අපේ ළමයින්ට ආයි කියන්න දෙයක් නෑ. අපි සිංහල කොහොමත් අපේ ළමයි දන්නවා. අල් කයන්න එකයි කා කියලා අපිට කියන්න පුළුවන් නේ. ඉංග්‍රීසි කේ අකුරත් එක්ක ඒක කා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි කොරියන් අකුරත් කයන්නත් එක්ක ආසරය අපිට කා කියලා කියන්න පුළුවන්. දැන් මෙතන පොඩි දෙයක් කියන මෙන්න මේ හැඩයකින් ලියනනේ. මේ ෆොන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අර ෆොන්ට් එක පොඩ්ඩක් හැඩ විදියට ටයිප් වෙන ෆොන්ට් එකක් ඒක හන්ද මෙන්න මේ විදියට ඇලවෙලා ලියවිලා. හරිම අකුර මෙන්න මේ විදියට ආවා. ඔන්න ඔයාලා දන්නෝනේ කයන්න අකුරනේ. කා කියලා ඔන්න ඔය විදියට ලියවෙනවා. ඒ වගේමයි දැන් ඔය කා ශබ්දෙන්නේ ඊළඟට තව එකක් ඔයාලට පෙන්නනවා කී ශබ්දේ. අල් කයන්නත් එක්ක ඊ එක සිංහලෙන් අපි කී කියනවනේ. ඉංග්‍රීසි වලින් කේ කෑයි එකයි කී කිව්වා අපි. කොරියන් වලිනුත් එහෙමයි. කයන්න ඊ ශබ්දේ කී. ඊළඟට ඌ ශබ්දෙත් දාලා. අල් කයන්න යූ එකයි සිංහලෙන් අපි දන්නෝ කෝ. කේ එකයි යූ එකයි කෝ. ඊළඟට
කයන්නත් එක්ක ඕ ශබ්ද මේකත් කෝම තමයි. එහෙනම් දැන් ඔයාලා තේරුම් ගන්න ඕන දේ. ශබ්ද කිරීම එකම විදියකට යන්නේ. දැන් අපි ඉගෙන ගත්තනේ ඌසරනේ. ඊළඟට ඊසර. එතකොට මේ තියෙන ව්‍යංජන අකුරු ටිකත් අපිට ඒ විදිහටම දාලා කියවන්න පුළුවන්. අන්න එහෙනම් අපි දැන් ඊළඟට ඉගෙන ගන්න ඕන කොහොමද මේ ටික ලියන්නේ. අද අන්තිම කොටසේ ටික තමයි අපි පාඩමේ කතා කරන්නේ. දැන් අපි ඉගෙන ගත්තනේ අපේ ළමයි ව්‍යංජන අක්ෂර 14ක්නේ. ඒ 14ට ඊයේ ඉගෙන ගත්ත සර 10 එකතු කරලා ලියන්න තමයි තියෙන්නේ. එහෙනම් දැන් මුලින්ම මොකද්ද කරන්නේ? ව්‍යංජන වලට ව්‍යංජන අක්ෂර 14 තියෙනෝනේ. මේ 14ට අපි ඉගෙන ගත්ත කාටද මතක මොකද්ද සරේ? අපි ඉගෙන ගත්ත පළවෙනිම සරේනේ. අපි කිව්වා කියන සරේ සම්බන්ධ කරන්න තමයි දැන් අපි යන්නේ. හරි මෙතෙන්ට වෙනකම් මොනවා හරි මොලට අපහැදින්න තිබ්බද අපේ ළමයින්ට? තේරෙන්නේ නැති මොනවා හරි තැනක් ආවද? මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් කතා කර කර යමු. ඔයාලා අනිවාර්යෙන්ම කියන්න දෙමාත් එක්ක. අපි දැන් ඔන්න කතා කරන්න යන්නේ ආසරේ. එතකොට මොකද්ද අපි සරලවම කියන්න ඕන? සිංහලෙන් අපි ඉගෙන ගත්ත සිංහල නැගිටින් අල් කයන්නත් එක්ක ආයකනේ දාන්නේ. අපි කිව්වේ කා කියලානේ. අන්න එහෙනම් ඒක තමයි මෙතනත් වෙන්නේ. කයන්න අකුරට ආසරේ. අපි කියනවා කා කියන ශබ්දේ. මේක දන්න කෙනෙක් කියමු බලන්න. මොකද්ද ශබ්දේ? මේක කා නම් මේක මොකද්ද? අපි ඉගෙන ගත්ත මොකක්ද අකුර? නා. අන්න හරි. ඒක නායකනේ. කා නා. ඊළඟට මේ අකුර. දැන් ඔක්කොම ආ ශබ්ද දාගෙන යන්න තියෙන්නේ. මොකද්ද මේ? ඉගෙන ගත්ත අකුර ගත්තා. අකුරත් එක්ක ආ ශබ්දනේ. අපි කිව්ව තා. කා නා තා. ඊළඟට මේ අකුර. දැන් මට මතකයි මේ ළමයි හිටියේ මගේ ආපු ළමයි කලින් ඒ කරින් ගෲප් ක්ලාස් කරන කාලේ යා කලින් බලන්නේ. හැබැයි හොඩි මාත් එක්ක මේ ඔක්කොම කියවද්දියාට ගොඩක් මතකයි අකුරු. 14න් 12ක් විතර හොඳටම මතකයි. ඔයාලටත් අනිවාර්යෙන් හුරු වෙනවා. හිතින් හරි කියන්න දැන් ඔයාලා පාඩම් බලන් ඉන්න ඕනනේ. හරි මේක මොකද්ද? අකුරක් විදියට. මෙන්න මේ විදියට ආවේනේ. අපි කො මේ වගේ අකුරු මෙච්චරයි තියෙනනේ. ලෑන්නත් එක්ක ආ ශබ්දය අපි ලා කිව්වනේ. මේක නම් හැමෝටම මතක ඇති. මොකද්ද අපි කිව්වේ අර සිංහලවල දැන් මතක් වෙන්න ඕනේ. අපි කො මයන්නත් එක්ක ආ ශබ්දනේ. අපි කිව්වා මා. දන්නේව කියන්නකෝ. එතකොට ඔයාලා මේ පොඩ මාත් එක්ක කතා කරන් යමු. ඊළඟ අකුර. මොකක්ද අකුර? ආසරේ හරි ඉගෙන ගත්ත අකුර පයන්න ශබ්දනේ. පයන්නත් එක්ක ආ ශබ්දේ පා. ඊළඟට සයන්න මතකයිනේ සයන්නනේ. මේ විදිහට අපි ලිව්වේ. ආ. අන්න හරි. මෙතන සයන්නත් එක්ක සා කිව්වනේ. හරිනේ? හරි. ඊළඟට අපිට හම්බ වෙනවා බිඳුව. දැන් ඔයාලා දන්න බිඳුවලුත් මොකද්ද වෙන්නේ? කියවෙන්නේ මොකද්ද? ඒක අපි පළවෙනි දවසෙත් කරානේ. කෙලින්ම ඉතින් ආයේ හිතන්න දෙයක් නැහැනේ. කෙලින්ම ආසරේම කියවෙනවා. බිඳුවේ කිසි වගයක් නැහැ වගේනේ කියෙද්දිනේ. අපි ඒ නිසා කෙලින්ම කිව්වා ආසරේ. ඊළඟට චයන්නත් එක්ක අපි චා කිව්වනේ. ඊළඟට මොකද්ද මේ ශබ්දේ? අපි කිව්වා මහ ප්‍රාණ චා. ඒක හැබැයි කියද්දි මේක චා නම් මේක චා. පොඩ්ඩක් ගැඹුරින් තමයි කියන්නේ නේ. මොකද මේ අකුර? හොඳ අවධානයෙන් ඉන්න මේ ටික ඉවරෙද්දි වලට හොඳටම මතකයි. හොඳ ඒකයි මම අනිවාර්යෙන් කියන්නේ මේ අනිවාර්යෙන් කතා කරන්න. කතා කරේ නැතත් හොඳ අවධානයෙන් අහන් ඉන්න. මොකද මේ අකුරු දකින්න වෙලාවට වලට මතක් වෙනවනේ. මේක අපි අකුරක් විදිහට ගත්තේ නම් මහ ප්‍රාණ කායන්නනේ. මහ ප්‍රාණ කායන්නත් එක්ක. දැන් මුල් එක සෙට් වෙන්නේ නැත්තම් අහගෙන ඉන්න හොඳ අවධානයෙන්. මහ ප්‍රාණ කා. කියද්දි ඉතින් නිකම්ම කා කියන්නේ කා. මහ ප්‍රාණ කායක තියෙන. ඊළඟට මොකක්ද අකුර? අපි ඉගෙන ගත්ත මහ ප්‍රාණ තයන්නනේ. තයන්නත් එක්ක ආ ශබ්දේ තා. මහ ප්‍රාණ තායක දොර කියද්දි තා. අර අපි නිකන් නම් මේක තානේ. මේක තා. අපි පොඩ්ඩක් ගැඹුරු කරලා කියනවා මහ ප්‍රාණ අකුර වෙද්දි. මොකද මේ අකුර අපි ගත්තේ? ඒකත් මතක ඇති ඔයාලට. අපි අකුරක් විදියට ගත්තනම් මොකක්ද අකුර? මෙතන පේන්නත් තියෙනවා තව අකුරක් කිය වගේමනේ. අපි කිව්වා අකුරක් විදියට මහ ප්‍රාණ පයන්නනේ. ඒතර ඒක ලියන්නේ හරි. ඔයාලට ස්ක්‍රීන් එක පේනවනේ නේ? මොන හරි උලක් ආවා වගේ. හරි.
හරි අපි ඊළඟට බලමු අපිට හම්බෙන ඊළඟ අකුර අපි පයන්න හිටියේනේ. මහ ප්‍රාණ පයන්න අපිට හම්බුණා. ඊළඟට අන්තිම අකුර. ඒක මාරම ලේසි. අපි ඉගෙන ගත්ත මොන අකුරද? මම ගෝ හයන්න අකුරත් එක්ක ආයකනේ. අපි ගෝ හා. දැන් ඔන්න මේ ටික කෙනෙක්ට මතක නම් අපි යමු ඊළඟ අකුරට. දැන් වැඩි මතක් වෙන්න ඕන. දැන් අපි සෙට් එකක් කතා කරානේ. හරි. වර්ධින්න හරි කියමු. ඊළඟට අපි ඉගෙන ගත්ත සරි. මෙන්න අපි ඉගෙන ගත්ත ශබ්දයක් විදියට යා කියන සරි. දැන් මෙන්න යා එකත් එක්ක අපි ලියාගෙන යනවා මේක. කයන්නත් එක්ක යා. කොහොමද කියන්නේ? අපි කියනු කයා. දැන් මේ අනිත් දේ තමයි මේ ඔක්කොම කිව්වට අපි ඔක්කොම විභාගෙ ලියන්නේ නැහැ. හොඳ වචනවලත් නිතර පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන වචන ටිකක් තියෙනවා. දැන් මේකේ ඔක්කොම වගේ ලිව්වට අපිට සාමාන්‍යයෙන් මෙතන ප්‍රධාන වශයෙන් වචනයක එක අකුරක් දෙකක් වගේ තමයි පාවිච්චි වෙන්නේ. මොකද හේතුව සමහර අකුරු අපිට උච්චාරණය කියද්දිත් උච්චාරණය අමාරුනේ. වචනවල ගොඩක් පාවිච්චි වෙන අඩු ශබ්ද තියෙනවා. මේක කයා නම් මේක නයන්නත් එක්ක අර විදියමයි. න්‍යා. මේක මොකක්ද එහෙනම්? ඉගෙන ගත්ත තයන්න අකුරත් එක්ක ත්‍යා කියලා ශබ්ද කරන්න පුළුවන්. මේක ඔයාලා දන්නේව කියමු. මොකද්ද? අපි ඉගෙන ගත්ත අකුරක් විදියට නම් ලයන්න නෙනේ. ලයන්නත් එක්ක ල්‍යා. තව කියන්න ඕන අනිත් විශේෂම දේ තමයි දැන් මේක ශබ්දයක් නෙනේ. මේව වෙන් විදියට ලිව්වොත් වැරදි. හරි. මොකද ඒකට ලියවෙන්න ඕන. ත්‍යා, ල්‍යා, න්‍යා. මොකද මේ ශබ්දයක් කවදාවත් ශබ්ද දෙකකින් කියන්නේ නැහැ නේ. මොකද මම දැක සමහර අය මට මතකයි නිකම්ම අල්ලයන්නත් එක්ක යන්න ලියනවා. එහෙම ලිව්වට ඒක එකතුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක අර ශබ්ද වෙද්දී එකටම කියවෙන්නේ. මයන්නත් එක්ක म्या. පයන්නත් එක්ක ප්යා. සයන්නත් එක්ක ස්යා. අනිවාර්යෙන් කියවන්න. මොකද මේ කියවද්දී ඔයාලා ස්පීඩ් එකත් හැදෙනවා. මොකද මුලින් බලන කෙනෙක්ට එකපාර ඔලුවට එන්නේ නැහැ නේ. බිඳුව එක නම් මාරම ලේසි කෙලින්ම ඉතින් යා කියන සැරේම තමයි. මේක ඉතින් යා මෙහෙම ගන්න කොහොමත් යා එකනේ. දැන් මෙතනට බැඳලා එකට ලියන්න බෑනේ මේ විදියට. ඒක නිසා වෙන් වෙන හඳ තමයි මේ විදියට යන්සේ අරන් අපි ලියන්නේ. කියා, න්‍යා, ත්‍යා. මෙතන චයන්නත් එක්ක එහෙනම් අපි කිව්ව ච්‍යානේ. දැන් මම මේ ලියන වචනයක් ගානේ ඔයාලා අවධානයෙන් ඉන්න එකයි වෙන්න ඕන. එතකොට ඔයාලට මේ වචන දෙක පේලි දෙක තුනක් කියද්දී හරි ටක් ගාලා මතක හිටිනවා. පොඩ්ඩක් කටියට කම්මැලිද දැන්නේ කතා කරන් යද්දී ඔයාලා අනිවාර්යෙන් කියන්න හොඳේ. මොකද ඒ දේ තමයි වෙන්න ඕන. ගොඩක් ළමයි කියවන අඩු වෙද්දී මතක හිටින්නේ නැහැ. ඒක හන්ද අනිවාර්යෙන් කියවන්න. මහ ප්‍රාණ චයන්න කොහොමද අපි කියන්නේ එහෙනම්? මහ ප්‍රාණ චයන්නත් එක්ක යා එක. මේ මහ ප්‍රාණ චයන්න මේ විදිහට ලියවනේ. එහෙනම් ච්‍යා. ඊළඟට මහ ප්‍රාණ කයන්නත් එක්ක. කයන්නත් එක්ක යා එක ක්‍යා. අරක ක්‍යා නම් මේක ක්‍යා. පොඩ්ඩක් ඉතින් අර මහ ප්‍රාණ වෙද්දි ගැඹුරෙන් තමයි අපි කියන්නේ. මේ අකුර දැන් ඔයාලට මේක දැකලම හුරු වෙන්න ඕන. මොකක්ද අකුර? මහ ප්‍රාණ තයන්නත් එක්ක යා එකනේ. ත්‍යා. ඊළඟට මහ ප්‍රාණ පයන්න අපි කියනු ප්යා. ඊළඟට හයන්න මාරම ලේසි. අල් හයන්නත් එක්ක ඉතින් යා එක. ක්‍යා. අන්න හරි. ක්‍යා. අන්න ඒ විදිහට හැමෝම කියන දැන් අර සමහර වචන වල මුලින් කියවදී හරියට කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක කිසිම මුලක් නැහැ. වර්ධින්න හරි 3-4 පාර කියන්න. ක්‍යා කියවෙන්නේ නැත්නම් ක්‍යා, හ්‍යා, ප්යා, ත්‍යා, ස්යා. ඕක දිගටම කියවද්දී අනිවාර්යයෙන්ම හුරු වෙනවා. මොකද සමහරවිට වචන වෙන් වෙලා කියවේ මුලින් කියවද්දී. එහෙම කියවෙනවා. මොකද උණ කෙනෙක්ට වර්ධිනවා. ඒකට කාලයක් කියවල හුරු දැන් ඉතින් මම කියවද්දී හැමදාම මේ කියනවා. එතකොට ඉතින් හුරු වෙනවා. ඒකන්ද ඔයාලා නිතර පාවිච්චි කරන්න ඕන. නැත්තම් ඕනම දෙයක් මිස් වෙනවා. මට වුණත් එහෙමයි. ඉතින් අපි උගන්නන දෙයක් වුණත් එහෙමයි. ඔයාලා මොන දේ කරත් ඒකයි. අනිවාර්යෙන්ම දවස් වෙලාවක් වෙන් කරන්න වැඩවලට. ඒක තමයි වෙන්න ඕන. නැත්තම් තියෙන වැඩත් එක්ක ඉගෙන ගන්න වැඩ නැත්තම් ජොබ් වල වැඩ එක්ක වලට මිස් වෙනවා. ඒක හන්ද මොන වැඩේ තිබුණත් ඉස්සරහ වැඩ ටික කරද්දි වෙලාවක් අනිවාර්යෙන්ම වෙන් කරන්න ඕන. හරි ඊළඟට අපිට හම්බ වෙන ඕ ශබ්දනේ. දැන් කොහොමද එහෙනම් ඒක මාරම ලේසි කයන්නත් එක්ක ඕ එක. කොහොමද කියන්නේ? කයන්නත් එක්ක කෝ වෙන්න එපායිනේ. ඊළඟට මෙතන දැන් ඔයාලා මේව දන්නවා. දෙවෙනි අකුර. නයන්න කුරත් එක්ක නෝ. තයන්න කුරත් එක්ක තෝ. ඊළඟට
ඔයාලා අනිවාර්යෙන් මම මේ කියන වචනයක් අකුරක් පාසා අනිවාර්යෙන්ම අවධානයෙන් ඉන්න. මොකද මේ කිව්වේ නැතත් අවධානයෙන් ඉන්න එක මාර වටිනවා ඔයාලට. ලයන් අකුරත් එක්ක ඔය එක. ලෝ. මයන් අකුරත් එක්ක ඔය එක. මෝ. පයන් අකුරත් එක්ක ඔය එක පෝ. සයන් අකුරත් එක්ක ඔය එක සෝ. දැන් මේක ලියද්දී ඕන මෙන්න මේ විදිහට ලියා ගන්නනේ. අපි දැන් මේක අපි ලියන්නේ මුද්‍රිත අකුරනේ. ලියන විදිහ මෙන්න මේ විදිහට ලියවෙන්නේ. සෝ එක. ඊළඟට බිඳුවත් එක්ක මාරම ලේසි කෙලින්ම ඉගෙන ගත්ත ඉතින් ඕ ශබ්දෙම තමයිනේ. ඒක වෙන ශබ්දයක් අපිට ඇහෙන්නේ. සරේ ශබ්දෙම ඇහෙනවා. ඊළඟට චයන් අකුරත් එක්ක අපි චයන් අකුරත් එක්ක චෝ වෙන්න එපායිනේ. චෝ. ඊළඟට මහ ප්‍රාණ චයන්. මහ ප්‍රාණ චයන් අකුරත් එක්ක ඔය එක චෝ. අරක චෝ නම් මේක චෝ. පොඩ්ඩක් ගැඹුරු වෙලා කියන්නේ. මහ ප්‍රාණ කයන් නම් කොහොමද? අපි කියනවා කෝ. අරක කෝ නම් මේක කෝ. පොඩ්ඩක් ගැඹුරු වෙනවා කියද්දී. ඊළඟට මහ ප්‍රාණ තයන්න. අරක තෝ කියලා ශබ්ද ගත්තනම් මේක අපි කියන තෝ. අපි කිව්වා මහ ප්‍රාණ තයන්න. එතර මං ආයි කියන මේ හැම එකම අපිට විභාගෙදී හම්බෙන්නේ නැහැ වචන වල පාවිච්චි වෙන්නේ. මේ අකුර නිතර පාවිච්චි කරනවා හැබැයි. මෙන්න මේ අකුර අපිට නිතර දකින්න පුළුවන්. මේක නිතර තියෙනවා. ඊළඟට මේ අකුර නිතර අපිට හම්බෙනවා. මේ අකුර මම මාක් කරන්නේ අනිවාර්යයෙන්ම වචන වල ගොඩක් අපිට හම්බෙනවා. මේ මෙහෙම ගොඩක් අඩුයි පාවිච්චි වෙනවා. පාවිච්චි වෙනවා හැබැයි ගොඩක් අඩුයි. මේවත් අපිට එක තැනක දෙක හම්බෙන්න පුළුවන්. ගොඩක් අඩුවෙන් හම්බෙන්නේ. හරි. එතකොට මෙතන අපිට හම්බෙන මහ ප්‍රාණ පයන්නත් එක්ක ඕ ශබ්දේ. මේක තයන්නත් එක්ක මේ මහ ප්‍රාණ පයන්නනේ. දැන් ඔයාලට පෙන්වන්න ඕන මෙන්න මෙච්චරයි. අපේ ළමයි දන්නෝ දැන් ඕ ශබ්දෙන් එකතු වෙන්න ඕනනේ. මෙන්න මේ ඕ ශබ්ද එකතු වෙන්න ඕන. අපි ඉගෙන ගත්ත ව්‍යංජන 14ටම මෙන්න මේ ඕ ශබ්ද දාලා ලියාගෙන ගියපු එක තමයි කරේ. කයන්නට ඕ එක කෝ වෙන්න එපායිනේ. මම නිකන් සිංහලෙන් පෙන්නුවොත් මෙහෙම පෙන්නමු. අපි එතකොට ඔයාලට තේරෙයි. අල් කයන්නයි ඕ එකයි කෝ වෙන්න එපායිනේ. ඒක මම මෙන්න මේ විදිහට ලිව්වා. මෙතනත් එහෙමයි. මම අර එක ලිව්වේ නැත්තේ වෙලාව ටිකක් ගිය නිසා. කෙලින්ම අල් නෑන්නයි ඕ එකයි සිංහලෙන්නේ. අපි ඉතින් නෝ කියන්න එපායිනේ. කොරියන් වලින් මෙන්න මේ විදිහට තමයි නයන්නයි ඕ ශබ්දේ. ඔන්න ඔය විදිහට අපි දැන් අපේ ළමයි හැමෝම ඕ ශබ්ද වෙනකන් ලියාගෙන ආවනේ. ඔන්න ඔය විදිහට අපි ව්‍යංජන අක්ෂරයට සරේ එකතු කරලා දැන් හයන්නට ඕ එක එහෙනම් හෝ කියලා අපි ගන්නවා. හරි. ඊළඟට අපිට හම්බෙන අකුර කාටද මතක මොකක්ද අකුර? අපි ශබ්දයක් විදිහට ගත්තනම් අර කෝ කිව්ව මේක අපි ගත්තේ යෝ විදිහටනේ. දැන් මෙන්න මේ යෝ අකුර දානු කයන්නට. කයන්නට යෝ එක. අල් කයන්නත් එක්ක යෝ අපි එක ලියලා බලමු. අල් කයන්නට යෝ එක. අපි කියද්දි ඉතින් කියෝ මේක දීර්ඝ වෙන්නේ කියෝ කියලා ගන්නවා. කියෝ. කියෝ. එතන මෙතනත් එහෙමයිනේ. නයන්නත් එක්ක න්‍යෝ කියලා අපි ගන්නවා. න්‍යෝ. ලයන්නත් එක්ක එහෙනම් කියෝ කියලා ගන්නවා. ලයන්නත් එක්ක ලියෝ කියලා ගන්නවා. ඊළඟට මයන්නත් එක්ක මියෝ කියලා ගන්නවා. පයන්නත් එක්ක යෝ කියලා අපි ගන්නෝනේ. ඊළඟට සයන්නත් එක්ක කොහොමද ගන්නේ? අපි ෂෝ શબ્ද ගන්න මෙතන කියන්න ඕන දේවල් දැන් තේරෙනවා ඇති. අපි ඉගෙන ගත්ත සරේ කෙලින්ම ව්‍යංජන අක්ෂර 14ටම එකතු කරලා ලියනවා. මේකත් ගොඩක් අඩුවෙන් පාවිච්චි වෙන අකුර. මේ අකුර ගොඩක් අඩුයි අපිට දකින්න හම්බෙනවා. හැබැයි මෙන්න මේ අකුර අපිට එක තැනක හම්බෙනවා ඉස්සරහට. දැන් ඒක පාඩම් කරලා ඉතින් ඔක්කොම මතක තියාගන්න. මොකද එතකොට වචන දකිද්දි ලේසි. මේක අපිට නැති තැනක් නෑ හැමතැනම හම්බෙනවා. බිඳුවත් එක්ක යෝ ශබ්දේ. මේක කොහොමද යෝමන්නේ? මේක අපිට ගොඩක් හම්බෙනවා පොතේ. ඉස්සරහ වචන කියද්දී ගොඩක් තැන්වල හම්බෙනවා. චයන්නත් එක්ක යෝ එක. කියෝ. මහ ප්‍රාණ චයන්න. කියෝ කියලා එක අපිට ගන්න පුළුවන්. ඒක මහ ප්‍රාණ චයන්න විදිහට තමයි අපි ගන්නෙ. ඊළඟට අපිට හම්බෙනවා අකුරක් විදිහට මෙන්න මේ මහ ප්‍රාණ කයන්න අකුර. ඒකත් අර විදිහමයිනේ.
ඒකත් අපි ගන්න යෝ ශබ්දයක් එක්ක. කොහොමද ඒක නම් උච්චාරණය කරන්නේ? මහ ප්‍රාණ චයන්න යෝ එකයි. කයන්න තිබි කවන්නේ ආයිකව. යෝ එක ඊළඟට මහ ප්‍රාණ කයන්නත් එක්ක. යෝ කියලා අපි ගන්නවා. ඊළඟට මහ ප්‍රාණ තයන්න. යෝ කියලා අපි ගන්නවා. ඊළඟට මහ ප්‍රාණ පයන්නක් තියෙන්නේ. යෝ කියලා අපි ගන්නවා. හයන්න යෝ කියලා අපි ගන්නවා. එහෙනම් දැන් මේ කතා කරේ යෝ ශබ්දෙත් එක්කනේ. හරි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලට අපි ඉගෙන ගත්ත මොකද්ද ශබ්දේ? අපි ශබ්දයක් විදිහට ඉගෙන ගත්තා. මොකද්ද ශබ්ද කියනවනම් කියන්නේ? සිංහලෙන් කිව්වනම් අපි ඉගෙන ගත්ත දීර්ඝෝ ශබ්දනේ. දැන් මෙන්න මේ අකුරත් අපි අර විදිහටම දානවා. දැන් කලින් කෝ එකක් අපිට හම්බුණා. දැන් නම් මොකද්ද කියන්නේ? කයන්නත් එක්ක දීර්ඝෝ වෙද්දි නිකං කෝ කියලා බෑනේ. දීර්ඝෝ නිසා කෝ කියලා ඇදෙන පොඩ්ඩක්. නයන්නත් එක්ක දීර්ඝෝ නිසා නෝ කියලා ඇදෙනවා. පයන්නත් එක්ක දීර්ඝෝ නිසා තෝ කියලා ඇදෙනුනේ. කලින් නිකන් තෝ එකක් අපිට හම්බුණානේ. දැන් අපි කතා කරන්නේ දීර්ඝෝ එක. ලයන්නත් එක්ක ලෝ කියලා ඇදෙනවා. මයන්නත් එක්ක මෝ කියලා ඇදෙනවා. මම වලට අවධානයෙන් ඉන්න කියන්න හේතුව මොකද දැන් අපි 10 පාරක් මේ අකුරු ටික ආයි ආයි කතා වෙනවනේ. ඒතකොට කෙනෙක්ගේ ඔළුවට ටක් ගාලා මේ අකුරු ටික යනවා මෙහෙම හොඳ අවධානයෙන් ඉන්නවනම්. දැන් මම 5 පාරක් විතර කතා කරානේ හරියත් එක්ක. එතකොට ඔයාලට දකිද්දි මතක යා මේ හැඩේ මේ මයන්න තමයි. මෙන්න පයන්න හැඩෙත් එක පයන්නත් එක්ක ඔය එක. ඕ සයන්නත් එක්ක සෝ කියලා ශබ්ද වෙනවා. ඊළඟට බිඳුවත් එක්ක මාරම ලේසි කෙලින්ම ඉතින් ඕ ශබ්දෙම තමයිනේ. ආයි වෙනස් වෙන්න දෙයක් නැහැ. මූලික ශබ්දේ ඕ ශබ්දෙම ගත්තා. චයන්න කුරත් එක්ක චෝ කියලා ඇදෙනවා. ඊට මහ ප්‍රාණ චයන්න. මොකද මහ ප්‍රාණ චය අපි ලියද්දි නම් මහ ප්‍රාණ චයන්නත් එක්ක චෝ කියලා ඇදෙනවා. ඊළඟට කයන්න. මහ ප්‍රාණ කයන්නත් එක්ක කෝ කියලා මේක පොඩ්ඩක් අරක කෝ නම් මේක කෝ කියලා ගොඩක් ඇදෙන මොකද හේතුව මේක තව දෙයක් මහ ප්‍රාණනේ. කියද්දි කෝ ටික පොඩ්ඩක් අර ගැඹුරු කරලා තමයි අපි කියන්නේ. මහ ප්‍රාණ තයන්නත් එහෙමයිනේ. කොහොමද අපි කියන්නේ? මහ ප්‍රාණ තයන්න කරත් එක්ක දීර්ඝ විදියට ඇදෙනවා. තෝ කියලා ඇදෙනවා. අරක තෝ කියලා දෙනවා මේක තෝ කියලා පොඩ්ඩක් ගැඹුරින් කියවෙනෝනේ. ඊළඟට මහ ප්‍රාණ පයන්න. එනම් පෝ කියලා ඇදෙනවා. අපි දැන් අරක පෝ නම් මේක පොඩ්ඩක් දීර්ඝ විදියට මහ ප්‍රාණ විදියට ඇදෙනවා. ගැඹුරු හඬි. ඊළඟට හයන්න හෝ කියලා ඇදෙනෝනේ. එලින්ම දීර්ඝ වෙලා කියවෙන හේතුව දීර්ඝෝ නිසා. හරි ඔන්න ඔය ටිකෙන් පස්සේ අපිට හම්බෙනවා යෝ එක. හරි ආයි හම්බෙනවා යෝ එකක්. හැබැයි මේක අපි ගත්තේ දීර්ඝ යෝ එකනේ. යෝ කියලා දීර්ඝව ඇදෙන එක. මුලින්ම මේක ලියාගත්තොත් යෝ එක. දීර්ඝ යෝ එක. හැබැයි මෙතන ලියද්දී අපි කොහොමද ඉතින් අල් කයන්නත් එක්ක යෝ එකක් තමයි තියෙන්නේ. එතකොට යෝ කියලා කියෝ කියලා දැන් කලින් කියෝ එකක් ඉගෙන ගත්තනේ. දැන් දීර්ඝ විදියට ඇදෙනවා කියෝ කියලා. ඊළඟට මෙතන නයන්නත් එක්කත් අර විදියමයි. නයන්නත් එක්ක ඤෝ කියලා ඇදෙනවා. ඊළඟට තයන්නත් එක්ක තියෝ කියලා ඇදෙනවා. කලින් නිකම්ම තියෝ කිව්වනේ. දැන් තියෝ කියලා ටිකක් ඇදෙන හේතුව දීර්ඝ යෝ එක තියෙන්නේ. ලයන්නත් එක්ක ලියෝ කියලා ඇදෙනවා. ඊළඟට මයන්නත් එක්ක මියෝ කියලා. දැන් මේකෙත් මම පෙන්නන්නම් මේකේ ඔයාලට නිතරම එන අකුරු. මෙන්න මේ අකුරු අනිවාර්යයෙන්ම හැමතැනම වගේ තියෙනවා. මේකෙත් අපිට එක වචනයක් දෙකක් හම්බ වෙනවා. අනිත් ඒවා නම් ගොඩක් අඩුයි පාවිච්චි වෙනවා. හම්බෙන තැන් තියෙනවා. මේකත් අපිට ටිකට් කියද්දි හම්බ වෙනවා. මේ වචන කෙටිම වචනයක් විදිහට පාවිච්චි කරනවා. පියෝ කියනවා අපි ටිකට් වලට. ඉස්සරහට මෙන්න මේ වචන වලින් ඔන්න මාක් කරපුව තමයි ගොඩක් වෙන්නේ. මේවත් අපිට එක තැනක වගේ හම්බ වෙන ගොඩක් අඩු වෙනවා. හරි. ඊළඟට අපිට හම්බ වෙන අකුරක් විදිහට පයන්නත් එක්ක යෝ එක එන යෝ කියලා ඇදෙනවා.
සයන්නත් එක්ක ස්යෝ කියලා ඇදෙනවා. ඊළඟට චයන්නත් එක්ක චයෝ කියලා ඇදෙනවා. මහ ප්‍රාණ චයන්නක් එක පොඩ්ඩක් ගැඹුරින් චයෝ කියලා ඇදෙනවා. දැන් ඒකට පොඩ්ඩක් වෙනස බලුවොත් මේක චයෝ කියලා ගද්දි මේක චයෝ කියලා පොඩ්ඩක් ගැඹුරින් කියවෙන්නේ. හේතුව මහ ප්‍රාණ නිසා. ඊළඟට මහ ප්‍රාණ කයන්න චයෝ කියලා ඇදෙනවා. මෙතන හල් එක දාගන්නනේ. චයෝ කියද්දි මෙතන නිකම්ම චයන්නත් එක්ක ලියුවොත් හරිද? හේතුව හල් එකත් එක්ක අපි ගන්නෙ. මොකද නැත්තම් වචනේ මේ ශබ්ද වෙන් වෙනවා. ත්‍යෝ කියලා දෙන මහ ප්‍රාණි පයන්න. මේකත් අපි කිව්වා පයන්න ශබ්දෙනේ. ක්‍යෝ කියලා අපි ගත්තා ශබ්දයක් විදියට. හයන්නත් මාරම ලේසි හයන්න ශබ්දෙකින් ක්‍යෝ කියලා ඇදෙනවා. මේ ටික තමයි පොඩ්ඩක් හරි කෙනෙක්ට මතක තියාගන්න අමාරු කියන්නේ. ශබ්ද පොඩ්ඩක් අමාරු වගේ දැනෙන නැත්තේ. ඊටු ටික මාරම ලේසි හේතුව ඊළඟට අපි යන්නේ ඌ ශබ්දේ. ඌ ශබ්ද කෙලින් ඉතින් කයන්නත් එක්ක ඌ එක ඌ වෙන්න එපයිනේ. එහෙනම් දැන් ඔන්න කොරියන් භාෂාවේ කයන්නත් එක්ක ඌ ශබ්දේ කෝ. ඊළඟට මොකද දෙවෙනි එක? දැන් ඔයාලා කියමු බලන්න. මොකක්ද ශබ්දේ? දැන් ඔයාලා දන්න අකුරු ටිකනේ. අපි ඉගෙන ගත්ත මොකක්ද අකුර? අකුරක් විදිහට ගත්තනම් නයන්න කිව්ව. නයන්නත් එක්ක ඌ ශබ්දේ නූ එකනේ. ඊළඟට අයන්න අකුරත් එක්ක ඌ ශබ්දේ දූ එක. ඊළඟට මොකක්ද අකුර? අපි කෝ ලයන්න අකුරනේ. ලයන්නත් එක්ක ඌ ශබ්දේ ලූ ශබ්දේ. හරි කාටද මෙන්න මේ අකුර මතක? මේක නම් මතක හිටින්න ඕනද? මොකක්ද ශබ්දේ? ඌ ශබ්දෙත් එක්ක තියෙන්නේ. අපි කෝ මයන්නත් එක්ක ඌ ශබ්දෙනේ. සිංහලෙන් කිව්වනම් ඉතින් මු කියන ශබ්දේ ගන්න පුළුවන්. ඔයාලා සිග්නල් පොඩි ප්‍රශ්න තියෙනනේ. කොහොමත් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක දැම්මම ආයි බලා ගන්න. එතකොට අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. පයන්නත් එක්ක ඌ ශබ්දේ පූ කියන ශබ්දේ ගත්තා. සයන්නත් එක්ක ඌ ශබ්දේ අපි කිව්ව සූ. ඊළඟට ආයි අර විදිහටම කෙලින්ම ඌ ශබ්දනේ. බිඳුවත් එක්ක නම් කොහොමත් කෙලින්ම ඕනේනේ. චයන්නත් එක්ක ඌ ශබ්දේ චු කියන ශබ්දේ. මහ ප්‍රාණ චයන්නත් එක්ක මහ ප්‍රාණ චයන්න හරි චු. ඒක මහ ප්‍රාණ විදිහට චු කියලා අපි ගන්නවා. අරක චු මේක චු මහ ප්‍රාණ විදිහට. මහ ප්‍රාණ කයන් ඊළඟට අපි කෝ කෝ. අරක කෝ නම් මේක කෝ. පොඩ්ඩක් ගැඹුරින් කියනවා මහ ප්‍රාණ විදිහට. මහ ප්‍රාණ තයන්න. හරි අපිට තියෙන්නේ තයන්න අකුර එකක් බලමු. හරි මහ ප්‍රාණ තයන්නේදී අර විදියමයිනේ. මහ ප්‍රාණ තයන්නත් එක්ක ඌ ශබ්දේ. අපි තු කියලා ගත්ත. අරක තු නම් මේක තු මහ ප්‍රාණ විදියට කියනවා. ඊළඟට මහ ප්‍රාණ මෙතන කූ එකනේ කයන්න තිබ්බේ. මහ ප්‍රාණ කූ එකනේ. මෙතන තයන්නත් එක්ක මහ ප්‍රාණ තූ එක. මේක ලියද්දි පොඩ්ඩක් හොඳට බලන්න. හැබැයි දැන් මහ ප්‍රාණ කයන ලියද්දි මෙන්න මේ විදියට මේකට හේතු වෙලාම වගේ ලියවෙන්නනේ. කයන්න ලියද්දි මෙන්න මේ විදියට අපි පහලින් තමයි ලියන්නේ. සාමාන්‍යයෙන් හැම අකුරම වගේ ඉතින් පහලින් තමයි මූලිකව ලියවෙන්නේ. හැබැයි කයන ලියද්දි අපි මෙහෙම හිස්තැනක් තියන්නේ නැහැ. මෙහෙම එකටම ලියවෙනවා. මේ අකුරේ පොඩි විශේෂයක් තියෙනවා. නැත්නම් අපි පොඩි ඉඩ තියෙනවනේ. මේ හැම අකුරෙම මේ කයන අකුරු දෙකේ වලට විශේෂත්වයක් පේනවා ඇතිනේ. ඔය අකුරු දෙකේ එකටම අකුරු ලියවිලා. අනිත් අකුරු නම් පොඩි හිඩසක් වගේ තියෙනවනේ. අකුරු ලියද්දි යටින් තමයි කෙලින්ම ශබ්ද ලියන්නේ. මහ ප්‍රාණ පයන්නත් එක්ක පූ කියන ශබ්ද නිකම්ම පූ කිව්වේ නෑ. එහෙනම් පූ කියලා අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් ගැඹුරු කරලා පූ කියලා ගන්න. එතකොට අර මහ ප්‍රාණ කුරක් නිසා. ඊළඟට හයන්නත් එක්ක හූ ශබ්දේ. ඔන්න ඔය ටික තමයි අපිට ඌ ශබ්දයෙන් හම්බුනේ නේ. මොනවයි ප්‍රශ්න තියෙද්දි දැනට කරපු ටිකේ ඔයාලට තියෙනවා අනිවාර්යෙන් අහන්න. තේරුන්නේ නැති තැනක් හරි ශබ්ද තේරුන්නේ නැති තැනක් හරි අනිවාර්යෙන්ම අහන්න. හරිද? ඊළඟට දැන් අපි ඉගෙන ගත්ත ඊළඟ සැරේ සිංහලෙන් කියවන U එකනේ. එහෙනම් කයන්නත් එක්ක U එක Q වෙන්න එපායිනේ. අල් කයන්න U එකයි. අපි නිකන් ලියලා පෙන්නුවොත් අල් කයන්න U එක කියද්දි Q.
ඊළඟට නයන්නත් එක්ක නියෝ. කොහොමද එහෙනම් ඊළඟ කියන්නේ? අග්ගල කීම් බලන්න දන්න කෙනෙක් කොහොමද? දැන් අපි කතා කරන විදිහ දන්න ඕනනේ. යූ ශබ්දෙත් එක්ක ගන්නෙ. තයන්නත් එක්ක එහෙනම් ටියූ කියලා ගන්න පුළුවන් නේ. ඊළඟට ලයන්න. ලියෝ. ලියෝ. ඊළඟට මයන්න. මියෝ. මේක අපි එකටම කියවනවා. මියෝ කිව්වොත් වැරදි. මියෝ නේ මියෝ. පයන්නත් එක්ක කියෝ. සයන්නත් එක්ක සියෝ. එකටම තමයි ශබ්දය අපි කියවන්නේ. බිඳුවත් එක්ක යූ එක ඒ විදිහටම ගත්තනේ. යූම තමයි. සයන්නත් එක්ක යූ එක කියෝ. කියෝ. ඊළඟට මෙතන මහ ප්‍රාණ චයන්න ඒකත් අර විදිහමයි නේ. මහ ප්‍රාණ චයන්නත් එක්ක යූ එක චියෝ. ඊළඟට මහ ප්‍රාණ කයන්නක් කියෝ. මෙතනත් කියෝ තමයි. හැබැයි මේක පොඩ්ඩක් ඉතින් කියෝ කියලා පොඩ්ඩක් ඉතින් එයාලා කියද්දි ගැඹුරු වෙනවා. හේතුව මහ ප්‍රාණ කයන්න නිසා. තයන්නත් එහෙමයිනේ. කියෝ මහ ප්‍රාණ යූ තයන්නත් එක්ක යූ එක අපි තියෝ කියලා ගත්තා. ඊළඟට මහ ප්‍රාණ පයන්නත් එක්ක යූ එක තියෝ. ඊළඟට හයන්නත් එක්ක යූ එක හියෝ. මේක නම් අපිට නිතර හම්බ වෙනවා. වචනත් හම්බ වෙනවා හියු පදෙත් එක්ක. හියු කියන શબ્දය ගත්ත මෙන්න මේ විදිහට හයන්නත් එක්ක යූ එක. මේකේ වැඩිපුරම එන දේවල් දැක්කියොත් මෙන්න මේ යූ එකෙන් අපිට මුලිත වචනයක් හම්බුණානේ. යූ පදේ යූ හම්බුණා. යූ හම්බුණානේ. ඒ වගේම මෙන්න මේකත් මේ ගොඩක් අඩුයි පාවිච්චි වෙනවා. මෙන්න මේක පාවිච්චි වෙනවා නිතර. මේ ටික නම් ගොඩක්ම අඩුයි. හරි. අපි බලමු අපිට හම්බ වෙන මේ ටික නම් මාරම ලේසි. අපේ ළමයි දන්න ඔය શબ્දනේ. නිකම්ම යටින් ඉරි කෑල්ලක් අඳිනවා වගේ තියෙන්නේ. මේ හැම අකුරෙම ඔයාලට පේන යටින් ඉරි කෑල්ලක් ඇඳලා වගේ තියෙන්නේ නේ. වෙන කරන්න දෙයක් නැහැ. නිකම්ම යටින් ඉරි කෑල්ලක් වගේ අඳිනවා. શબ્දෙ මොකද්ද ගන්නෙ? අල් කයන්නත් එක්ක සරේ ක. එහෙනම් මෙතන කයන්නත් එක්ක ක. දැන් මේ ටික අනිවාර්යෙන් කියපු ළමයි. මොකද්ද මේ? මේක ක නම් මේක ඔය શબ્දෙත් එක්ක තියෙන. මොකක්ද දැන් શબ્දේ? වැරදුනාට කමන්නේ අනිවාර්යෙන් කතා කරන්න. නයන්නත් එකනේ. අපි කොහොන ඊළඟට පයන්නත් එක්කත ගොඩක් අය මෙතන යටින් ඉරක් අඳිනු මෙන්න මේ වගේ ඔය શબ્ද ලියද්දි. ඊළඟට ලයන්නත් එක්ක අපි කොල්ල එකනේ. මයන්නත් එක්ක ම එක. පයන්නත් එක්ක ප එක. සයන්නත් එක්ක ස. එහෙනම් ඔන්න ඔය ටික අපිට මූලිකව ගන්න පුළුවන් නේ. මෙතනත් එහෙමයි. දැන් බිඳුවත් එක්ක එක බිඳුව කියන්නේ නැහැ නේ. කෙලින්ම එක. කෙලින්ම කියන සැරේම මෙතන කියවෙනවා. ඊළඟට චයන්නත් එක්කේ චයන්න නෙවෙයි කෙලින්ම චනේ. ඔය શબ્ද දාලා කෙලින්ම කියනවා. ච. මෙතන මහ ප්‍රාණ ච. අතන ච මෙතන ච මහ ප්‍රාණ එක. ඊළඟට මහ ප්‍රාණ පිළිගන ගන්න හම්බුණ කයන්නනේ. මේක යටින් ඉර ඇඳට කමන්නේ නැතත් කමන්නේ. සාමාන්‍ය සමහර අය යටින් ඉරක් අඳිනවා සිංහලයකට ලියද්දි. මොකද හේතුව මේ ඔය શબ્ද බව පෙන්වන්න. මහ ප්‍රාණ තයන්න ඊට පස්සේ ත. ඊළඟට මහ ප්‍රාණ පයන්න ප. ඊළඟට හයන්න ඉතින් කොහොමත් හයන්නම තමයිනේ ඔය શબ્දේ. හරි. ඊළඟට අද කතා කරන අන්තිම අකුර මේක මාරම ලේසි. මේ අකුරේ අපි දන්නවා ඊ શબ્දෙනේ. කෙලින්ම යටින් ඉරක් අපි අරක යටින් ඉරක් යන්නේ මේක සිරස් අතට ඉරක් අඳින්න තියෙන්නේ නේ. අපි ඉගෙන ගත්ත ව්‍යංජනාක්ෂර හැම ව්‍යංජනාක්ෂරයෙන් පේනවා ඇති ඉස්සරහින් ඉරි කැලලක් ඇඳන් ගිහිල්ලා තියෙන්නේ නේ. සිංහලෙන් නම් මොකද්ද කියන්නේ? අල් කයන්නත් එක්ක ඊ શબ્දේ අපි කී කියන්න එපායිනේ. එහෙනම් කයන්නත් එක්ක ඊ શબ્දේ කී. දැන් ඔය ඉගෙන ගත්ත ව්‍යංජනාක්ෂර ටිකට මෙන්න මේ ඊසරේ දාගෙන යනවා. නයන්නත් එක්ක නීනේ. දැන් ඔයාලා දන්න තයන්නත් එක්ක තී. ඒතර සිංහල වගේ තී කියන ඒවා පොඩම අපි කියන්නේ අර තව දිගට ඇදලා කියන්නේ එහෙම මුකුත් නැහැ කොරියන් භාෂාවේ. ඊසරේ නම් මෙච්චරම තමයි. ලයන්නත් එක්ක ඊලි. මයන්නත් එක්ක මේ. පයන්නත් එක්ක පී. සයන්නත් එක්ක ඊසීනේ. හරිම සරලයි. අර විදියම යන්නේ. සරෙත් එක්ක ඉතින් ශබ්ද කිරීම තියෙන්නේ. බිඳුවත් එක්ක ඊම තමයි. කිසිම වෙනසක් නෑ. අපි ළමයි දන්නවා. ව්‍යංජනේ බිඳුව ඉතින් ශබ්දයක් නෑ. කෙලින්ම ඊ ශබ්දේ.
චයන්නත් එක්ක ඊ ශබ්දේ චීනේ. මහ ප්‍රාණ චයන්නත් එක්ක ඒකත් චීම තමයි. හැබැයි පොඩ්ඩක් කියද්දි ගැඹුරු වෙනවා චී. මේක චී නම් මේක චී. ගැඹුරින් කියවෙනවා. ඊළඟට මහ ප්‍රාණ කයන්නත් එක්ක ඒක. අපි කෝ නිකං කී නෙවෙයි කී. අපි කෝ මහ ප්‍රාණ කයන්න. ඊළඟට මහ ප්‍රාණ තයන්නත් එක්ක ඒක. නිකන් තී නෙවෙයි තී. අපි කෝ ගැඹුරින් කියන්නේ මහ ප්‍රාණ නිසා. ඊළඟට පයන්න. පයන්නත් එක්ක ඒ ශබ්දේ. අපි කෝ පී. හැබැයි නිකන් පී නෙවෙයි පී. අපි කෝ මහ ප්‍රාණ විදියට ගැඹුරින් කියවෙනවා. හයන්නත් එක්ක ඊ හීනේ. න හි කියලා අපි කිව්ව කොරියන් භාෂාවේ මහ ප්‍රාණ හයන්න. මෙන්න මේ ටික තමයි මහ ප්‍රාණ හයන්න නෙවෙයි. හයන්නත් එක්ක ඒක හි එකනේ. අපි හයන්න ගත්තේ මහ ප්‍රාණ විදියට නෙවෙයි නිකම්ම ක්ලේන කොරක් විදියට. අපි නිකන් කෙනෙක් කිව්වොත් මහ ප්‍රාණ ටික පෙන්වන්න කියලා මහ ප්‍රාණ කරු අපිට කෙලින්ම පෙන්වන්න පුළුවන් නේ. කොහොමද පෙන්වන්නේ? මෙන්න මේ මහ ප්‍රාණ පයන්න ඉඳලා අපිට හම්බ වෙනවා මහ ප්‍රාණ කරු සෙට් එකක් වනේ. දැන් ඔන්න ඔය ටික අපිට කොරියන් භාෂාවේ මහ ප්‍රාණ කරු විදියට පෙන්වන්න පුළුවන්. හරි. අද කරපු ටිකේ ළමයින්ට මොනවා හරිම තේරුම් නැත්නම් තියෙද? මොනවා හරි අපහැදිලි දෙනක් තිබ්බද? ඒතර මේකෙන් මම අද ඔයාලා ටාගට් කරේ සම්පූර්ණම ව්‍යංජන අක්ෂර 14 කතා කරන්න. ඒ වගේම ශබ්ද කරන ආකාර වර්ග දෙක කතා කරන්න. ඊළඟට කොහොමද ස්වර 10ත් එක්ක මේ ටික ලියන්නේ කියන එක කතා කරගන්න. ඔය ටික අපි අද කතා කරානේ. ඔයාලට මොකද හිතෙන්නේ? ස්පීඩ් වැඩිද මොනවා හරි වෙනස් වෙන්න ඕන ටිකක් තියෙද? මම ගිය ස්පීඩ් වැඩි නම් පොඩ්ඩක් ආයෙ අඩු කරන්නම් ඊළඟ දවසේ යද්දි කොහොමද මම ඊළඟ දවසේ ඔයාලට සම්පූර්ණම මේ ටික වෙනම කතා කරනවා. ස්වර ටික ආයෙ ඔක්කොම මතක් කරනවා. ව්‍යංජන අක්ෂර ටික ආයෙ අපි කතා කරනවා. මේ ටික පිළිවෙලටම අභ්‍යාස ටිකේ අඩුපාඩු ටිකත් අපි හිත බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ ළමයි වැඩ ටික හොඳට කරන්න. මේකෙත් පුළුවන් නම් එක කොලේ ගානේ හැමෝම ලියන්න. මේක නයි කොලයක් ලියුම ඇති ගොඩක් ලියවෙන ඕනේ ඉතින්. අයන්නත් එක්ක ඊසරේ අකුරු 10 ගානේ නයන්නත් එක්ක ඊසරේ අකුරු 10. ඒතර මේකේ 10ක් ලියවෙනවා. මේකේ කොලයක් ලියවෙනවා සම්පූර්ණ එක කොලයක ලියන්න මේකේ. ඒ වගේම සර 10ට කොල 10ක් ලියවෙන්න ඕන. අනිවාර්යෙන් හැමෝම කරන්න. මේකේ අකුරු 10ක් බැරි නම් 5ක් හරි ලියන්න. 10ක් ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කී ශබ්දෙන් 10යි, ඊ ශබ්දෙන් 10යි, නී එකෙන් 10යි, චි එකෙන් 10 මේ විදිහට ලියන්න අනිවාර්යෙන්. එතකොට ටක් ගාලා අකුරු ටික හොඳට මතක් වෙනවා ඔයාලට. අනිත් දේ මේකේ වටිනකම ඉන්නේ අපි ඊළඟට පාඩමට යද්දි. මොකද වචන කතා කරද්දී අනිවාර්යෙන්ම අකුරු ටික හරියටම ඕනනේ. ඒක නිසා හැමෝම වැඩ ටික හොඳට කරන්න. මොනවා හරි ඔයාලට අහන්න දෙයක් තියෙද? අද කරපු ටිකේ මොනවා හරි ගැටලු දෙනක් හරි මොනවද තියෙද? දෙවිෂ තේරුණාද? මොකද උනේ? නිපුන් තේරුණාද? ඔයාලට අවුලක් නැහැ නේ? මොනවා හරි අවුල් දෙනක් තියෙනම් අනිවාර්යෙන්ම මට කියන්න. මට එතකොට අඩුපාඩු ටික ආයේ හදන්න පුළුවන්. තේරෙනවද? ඔයාලා නැහැ. හරි. නිකේෂ් මොකද උනේ? ඔයාලා නැද්ද? ඔයාලා අනිවාර්යෙන් කතා කරනවා. හැමෝම කතා කරමු මේ වෙන කවුරුත් ඉන්නේ නැහැ නේ අපේ ළමයි වුණ ඉන්නේ. ඔයාලා කතා කරන්න අඩුපාඩු ටික අපි කතා කරලා පිළිවෙලට යමු. හරිද? එහෙනම් අපි එතකොට දැන් අද කොටසෙන් අපි සම්පූර්ණ දැන් ඔන්නම් පොඩි විනාඩි 5ක සාරාංශයක් ගත්තොත් අපි දැනට ඔයාලට මතක ඇති අපි සර ටික කතා කරානේ. අපි සර ටික කතා කරා ඊළඟට ව්‍යංජනාක්ෂර ටික කතා කරා. පළවෙනි දවසේ අපි සර ටික දැන් ඔයාලට මතකයි මෙන්න මේ ටික අපි ඉවර කරානේ. සර ටික හරිද? ව්‍යංජනාක්ෂර 14ත් හරි. අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ සංයුක්ත සරයි සංයුක්ත ව්‍යංජනයි ටික. හැබැයි මේ ටික මම එකපාර යන්නේ නැහැ හේතුව දැන් අපි කතා කරපු සර ටිකයි ව්‍යංජන ටිකේ අභ්‍යාස ටික අපි හෙට කතා කරන සම්පූර්ණම අකුරු ටික ලියන ටික පිළිවෙලටම. ඊට පස්සේ ඉඳන් අපි යන්නේ සර සම්බන්ධ වචන, ව්‍යංජන සම්බන්ධ වචන අපි වෙනම ගොඩක් කතා කරනවා. AI පාවිච්චි කරන රූප එක්ක සම්පූර්ණ මල්ටිටියුට් එක්කම යනවා. ඊළඟට අපි පටන් ගන්න මෙන්න මේ සංයුක්ත සර සංයුක්ත ව්‍යංජන ටික. මේ ටිකත් අර විදියටම අකුරු ටික කතා කරා, වචන කතා කරා, අකුරු කතා කරා, වචන. ඊළඟට අපි කතා කරන ඕනට ව්‍යාකරණ. ව්‍යාකරණ කතා කරද්දී සාමාන්‍ය මූලික අපි මාස මම මේ කෝස් එකේදී වලට ඇත්තට මාස දෙකක් සම්පූර්ණ කතා කරනවා. සර ව්‍යංජන සංයුක්ත සර සංයුක්ත ව්‍යංජන ටික ඉවරනාට පස්සේ ව්‍යාකරණ ටික මූලිකව අපි කතා කරනවා. එතකොට මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ දැන් අපි O level ළමයෙක් ඉන්නව නම් ඔයාලට කොරියන් O level ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් A level පන්තියට එන්න පුළුවන්.
නැත්තම් ජොබ් විස් එක්සෑම් එකට වෙනම කරන ළමයින්ට අපිට එන්නත් පුළුවන්. දැන් ගොඩක් ළමයි එහෙම තමයි ඉන්නේ. එතකොට දැන් අර ටියුට් ටික දෙද්දිත් ඔයාලා පුළුවන් නම් වෙනම පොතක් වගේ හදාගත්තත් කමන්නේ. මේ ටික පිළිවෙලට ෆොටෝකෝපි කරගන්න. එතකොට තව ඔයාලට දෙන තියෙන දැන් හෙට දෙන ටියුට් එක මේ තියෙන්නේ. එතකොට මේකේ මෙන්න මේ ටික මේ අකුරු ලියන විදියත් එක්කම වෙනම ටියුට් එකකට ඔයාලට හම්බ වෙනවා. මේක අනිවාර්යෙන් ඔයාලා පිළිවෙලට ලියන්න. අරක ලියන්න කම්මැලි වගේ නම් මේක හරි කමන්නේ. මේක දැන් ලියන රටාවත් එක්කම තියෙන හැඩේ ලියන විදියත් එක්ක. මේක බලාගෙන හැමෝම ලියන්න අනිවාර්යෙන්. අපි අර ලියපු එකෙත් පොඩි සාම්පල්ලයක් වගේ පොඩියට මේකේ දාලා තියෙනවා. එතකොට ඒ ටිකම තමයි මෙතනත් අපි ලියවෙන්නේ. කයන්නේ යා එක ඕ එක යෝ එක. මේ ටික හැමෝම අනිවාර්යෙන් පුරවන්න. මේක අරගෙන මේකේ ෆොටෝකෝපි දෙක තුනක් අරන් කරත් කමක් නැහැ ඉතින්. නැත්තම් ලියන්න අරම කම්මැලි නා. මේක එක chart එකටම තියෙනවනේ. මෙහෙම කරොත් පිළිවෙලයිනේ. ඔයාලා කැමති කොහොමද? නැත්තම් මෙහෙම ලිව්වත් කමක් නැහැ. අරක දැන් අර පිට ලියන්න ගියාම පිටු 10ක් විතර ආයෙ වෙනම යනෝනේ. මේකේ ඕනනම් මෙහෙම ලිව්වත් කමක් නැහැ. ඔක්කොම මේක ලියවෙනෝනේ. කයන්නේ ආයක මේක ඉතින් එක කයන්නේ කැලිය වෙන්නේ. ආසරේ සෙට් එක ලියවෙනවා. මේන් 3-4ක් වගේ ලිව්වනම් ඇති. හොඳ අවධානයෙන් ලියන්නේ සෙට් එක. මම මේක ටියුට් එක දාන්නම් ඔයාලට. ඔන්න ඔය ටික තමයි ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ. හරි එහෙනම් මොන හරි වලට මේ තව දැනගන්න දෙයක් හරි තියෙද අහන්න දෙයක් හරි. කෝස් එක ගැන පොඩ්ඩක් මම කියලින්නම් අන්තිමටම මේ දැන් ඔයාලට කොහොමත් මේ සතියේම ක්ලාස් එක නොමිනි ක්ලාස් එකක් යන්නේ. ඔයාලා අනිවාර්යෙන් එන්න හිටත් එතකොට මේ ටිකේ වැඩ ටික කොහොම ඉවර වෙද්දී අපි ඉස්සරහ වැඩ ටික යද්දී හරියටම ඔයාලට මාස දෙකක් මේ ක්ලාස් එකේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ මාස දෙකටම 1500 ක්ලාස් පේමන්ට් එක විතරයි මම අය කරන්නේ. එතකොට මේ මාස දෙක ඇතුලේ හෝඩිය ව්‍යාකරණ ටික ඊළඟට නිපාත පද ඒ ඔක්කොම මම කතා කරනවා. එතකොට එතනින් පස්සේ කෙනෙක්ට කැමති නම් දැන් ජොබ් වීස් එක්සෑම් එක ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් ලියන්න 18 සම්පූර්ණ කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් පිළිවෙලටම. එතකොට ඒ ටිකේදී ඔයාලා සමහරට දැනුවත් ඇති පාඩම් 60ක් අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා ඉස්සරහට. මේකත් එක්ක පේපර්ස් 5ක් මම වෙනම කරන පොතත් එක්කම ඒතර සම්පූර්ණ මාස 8කින් තමයි ඊටු කොටස යන්නේ මෙන්න මේ මාස දෙකට පස්සේ. එතකොට ඔයාලට 5000 ක්ලාස් පේමන්ට් එකක් මම අය කරේ මාස 8ටම සම්පූර්ණ කෝස් එකේ ඊටු වැඩ ටිකට. දැන් මෙතන අපි O level ඉගෙන ගන්න ළමයෙක් ඉන්නව නම් ඔයාලට සාමාන්‍යයෙන් 1500 ක්ලාස් පේමන්ට් එක තමයි යන්නේ මාසෙට. දැන් මම දැනට නම් දවසක් ඔයාලට වෙන් කරා වෙනම සෙනසුරාදා දවසේ හැමදාම 1-3 පැය දෙකේ කතා කරනවා. ඔයාලා කවුරු යාළුවෙක් කරගෙන නම් කියන්නේ දැන් කොහොමද ක්ලාස් එක අද පටන් ගත්තේ. එතකොට හැම සෙනසුරාදාම 1-3 පැය දෙකේ මම මේ ක්ලාස් එක යනවා. ඊළඟට A level ළමයෙක්ට නම් 3-5 පැය දෙකේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහ වැඩ ටික යන්නේ. හරි. එහෙනම් අපි හැමෝම හෙට ආයි ක්ලාස් එක තියෙනවා හවස 6ට. හැමෝම එහෙනම් හවස 6ට සම්බන්ධ වෙමු. මොන හරි වලට තව අහන්න දෙයක් තියෙද? ක්ලාස් එක ගැන හරි නැත්නම් අද පාඩම ගැන හරි. හරි හැමෝටම උත්සාහ නැහැ එහෙනම්. අපි ආයි හෙට හවස 6ට සම්බන්ධ වෙමු.